වස්තුවක ආරෝපණයක් තියනවා කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් වස්තුවක ආරෝපණයක් කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාව ධර්මයේ වස්තු ඔයගොල්ලෝ දන්නවා පරමාණු වලින් හැදිලා තියෙනවා. පරමාණුවක න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන ඉන්නවා. ප්‍රෝටෝන ධනාරෝපිතයි, නියුට්‍රෝන නම් උදාසීනයිනේ. ඒතර ඒකේ අර කවචවල ඉලෙක්ට්‍රෝන ඉන්නවා. සාමාන්‍ය වස්තුවක ඒ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණයයි ප්‍රෝටෝන වල ආරෝපණයයි විශාලත්වයෙන් සමානයි. හැබැයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ප්‍රෝටෝන ධන ඉලෙක්ට්‍රෝන ඍණ. සාමාන්‍යයෙන් මේ ප්‍රෝටෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ඉන්නවා නම් අපි මේ වස්තුවට කියනවා උදාසීනයි කියලා. ප්‍රෝටෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ඉන්න පද්ධතියකට අපි කියනවා උදාසීනයි කියලා. අපි වස්තුවකින් යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් අයින් කරොත් ඒ වස්තුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා ප්‍රෝටෝන ප්‍රමාණයක් අතිරික්තයක් ඉන්නවා. එහෙනම් අපි කියනවා එතකොට ඒක ධනාරෝපිතයි කියලා. මොකද මේ වස්තුවේ තියෙන ධනාරෝපණ ප්‍රමාණය ඍණාරෝපණ ප්‍රමාණයට වඩා දැන් වැඩි. දැන් අපි කියනවා වස්තුව ධනාරෝපිතයි කියලා. ඒතර මම මේ වස්තුවට දුන්නොත් ඉලෙක්ට්‍රෝන ටිකක් එළියෙන් දුන්නොත්. ඉතින් ඔය ආරෝපණය කරන ක්‍රමවේද ඕලෙවලුත් තිබ්බා. දැන් ඒක මෙතනදී පටල ගන්න එපා. ඝර්ෂණ මොකද්ද? අර මේ ප්‍රේරණයෙන් ආරෝපණය එකේ ආරෝපණය කරන ක්‍රමවේද තියෙනවා. ඒ ආරෝපණය කරන ක්‍රමවේද හිතන්න එපා. වස්තුවකට එළියෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් දීලා ඒක ඍණාරෝපිත කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉවතට ගත්තොත් ඒක ධනාරෝපිත කරන්න පුළුවන්. ඒතර හැම වෙලෙම වස්තුවක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් නේද? අපිට ඔකට කියන්න පුළුවන් ආරෝපණය ක්වොන්ටීකරණය වෙලා තියෙනවා කියලාත් කියනවා සාමාන්‍යයෙන්. හැම වෙලෙම හුවමාරු වෙන්න පුළුවන් ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක්. ඒතර වස්තුවක යම් ආරෝපණයක් තියෙනවා නම් ඒක හරියටම සමාන වෙනවා. වස්තුවක ආරෝපණය කියන එක හරියටම සමාන වෙනවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වැඩි කරන්න ඕන ඒ වස්තුව මත තියෙන අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. එහෙම නැත්නම් අඩු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. අතිරික්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒක ඍණාරෝපිතයි. ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් ප්‍රෝටෝනට වඩා අඩු වෙනනම් තියෙන්නේ ඒක ධනාරෝපිතයි. එහෙම නේද? ඒතර මේ සමීකරණයෙන් ඒ ලෙවල් වල ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයයි දීලා ඔයගොල්ලෝගෙන් අහන්න පුළුවන් වස්තුවේ ආරෝපණය. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මතක තියාගන්න ස්වභාව ධර්මයේ තියෙන ආරෝපණය පොඩි මේක ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය නෙවෙයි. ගිය සතියේ මම යුනිට් 11 ෙදිත් කිව්වා ක්වාක්ස් ගත්තොත් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් 3න් 1ක ආරෝපණ 3න් 2ක ආරෝපණ ක්වාක්ස් වලට තියෙනවා. ස්වභාව ධර්මයේ තියෙන පොඩි ආරෝපණය තියෙනවා ඉලෙක්ට්‍රෝනයට වඩා පොඩි ආරෝපණ. හැබැයි ඒවා තියෙන්නේ ක්වාක්ස් තියෙන්නේ කම්බිනේෂන් එකක් විදියටනේ. එක පද්ධතියක් විදියට තියෙන්නේ. ක්වාක්ස් තනියම නැහැ. ඒ නිසා හුවමාරු වෙන්න පුළුවන් ආරෝපණයට වස්තුවක ආරෝපණයට තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාර විතරයි. පැහැදිලිද? වස්තුවක ආරෝපණයට තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාර විතරයි. ක්වාක්ස් ඉන්නේ අර ප්‍රෝටෝන නියුට්‍රෝන ඇතුලේ සෙට් වෙලා ඉන්නේ. ඒතර මේ වස්තුවක තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාර කියන එක ඔලුවට ගන්න. හරි. එතකොට අපි එනවා ඊළඟට අපිට පෙන්වලා දෙනවා සාමාන්‍යයෙන් ආරෝපණ ගත්තොත් ධන ආරෝපණ කියන්නේ මොනවද කියලා. ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙන පද්ධති. හරි. ධන ආරෝපණ එකිනෙක විකර්ෂණය කරනවා. ධන ඍණ ආරෝපණ එකිනෙක ආකර්ෂණය කරනවා. ඍණ ආරෝපණ එකිනෙක විකර්ෂණය කරනවා කියන එක අපිට පෙන්වලා දීලා තියෙනවා. අපි අත්දැකීමෙමුත් දන්නවා. හරිද? මේ ආකර්ෂණ හෝ විකර්ෂණ බලත් විශාලත්වයෙන් සමානයි කියන එක සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි කියන එක කූලෝම් පෙන්වලා දෙනවා. එයා ඉදිරිපත් කරනවා නියමයක් අපි මුලින්ම කතා කරේ F සමානයි K capital Q simple Q බෙදීම R වර්ගය කියලා එකක්. F සමානයි K capital Q simple Q බෙදීම R වර්ගය මේක හරියටම අනුරූපයි අර GMM බෙදීම R වර්ගයේ සමීකරණයට. හැබැයි මෙතන විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන F කියන එක ආකර්ෂණ විකර්ෂණ බල වෙන්න පුළුවන්. අතන F කිව්වේ ආකර්ෂණ බල විතරයි. අනිත් එක මෙතන K කියන එක අපිට පෙන්වලා දීලා තියෙනවා 1/4 එප්සිලන් ආකාරයේ නියතයක් කියලා. මෙතන එප්සිලන් වලට අපි කියනවා මාධ්‍යයේ පාරවේද්‍යතාවය. ඔයගොල්ලෝ මතකද අර සාමාන්‍ය විද්‍යුත් චුම්බක තරංගවලදී ඔක හම්බ වෙනවා අපිට C සමානයි 1/8 වර්ගමූල mu එප්සිලන්. ඒතර මේ එප්සිලන් කියන නියතය ඇසුරින් මේක ලියන්නත් පුළුවන්. මෙතන මේ එන නියතය අර පාරවේද්‍යතාවය කියන නියතය ඇසුරින් ලිව්වොත් K සමානයි 1/4 එප්සිලන් කියලා එන්නේ. සාමාන්‍යයෙන් මේ එප්සිලන් කියනවා මාධ්‍යයක පාරවේද්‍යතාවය කියලා. සාමාන්‍යයෙන් රික්තයක පාරවේද්‍යතාවය ගත්තොත් ඒක යම් මාධ්‍යයක පාරවේද්‍යතාවයට වඩා අඩුයි.
සාමාන්‍යයෙන් පාරවේද්‍යතාවය ගත්තොත් පාරවේද්‍යතාවය අඩුම වෙන්නේ රික්තයක. හරිද? පාරවේද්‍යතාවය අඩුම වෙන්නේ රික්තයක. මේකට කියනවා රික්තයක පාරවේද්‍යතාවය. මේක යම් මාධ්‍යයක පාරවේද්‍යතාවය. යම් මේක අහන්න පුළුවන් යම් මාධ්‍යයක පාරවේද්‍යතාවය හැම වෙලෙම රික්තයක පාරවේද්‍යතාවයට වඩා අඩුයි. ඕකෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් චුට්ටක් බලන්නකෝ. දැන් ඔයගොල්ලෝ රික්තයක ගත්තොත් එප්සිලන් අඩුයිනේ. එප්සිලන් අඩුයි කියන්නේ k වැඩි කියන එකනේ. k වැඩි. ඒ කියන්නේ k වැඩි කියන එක. ඒ කියන්නේ ආරෝපණ දෙකක් යම් දුරකින් රික්තයක තිබ්බොත් ඇතිවන බලය සාපේක්ෂව වැඩි වතුර ඇතුලේ තිබ්බොත් ඇතිවන බලයට වඩා. පැහැදිලිද? රික්තයක ආරෝපණ දෙකක් තිබ්බොත් ඇතිවන බලය සාපේක්ෂව වැඩි. ඒක යම් මාධ්‍යයක තිබ්බොත් වඩා. ඒක ස්කන්ධවලදී ඒක බලපෑමක් නැහැ. ස්කන්ධ දෙකක් වතුර ඇතුලේ තිබ්බත් රික්තයක තිබ්බත් එකම බලයක් ඇති වෙන්නේ එකම දුරකින් තිබ්බොත්. හැබැයි ආරෝපණ දෙකක් අතර වැඩිම බලයක් ඇති වෙන්නේ ඒක රික්තයක තිබ්බොත්. ඇයි කියන හේතුවට වඩා ඒක එහෙම තමා කියලා මතක තියාගන්න ඕන. ඇයි කියලා හේතුව පොඩ්ඩක් කිව්වොත් යම් මාධ්‍යයක තිබ්බොත් ඒ ආරෝපණවලට ඒ මාධ්‍යය උන්ටත් ආතල් දෙන්න ඕනේනේ. මාධ්‍යයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මතත් ඒවා බල ඇති කරනවා. ඕක තමයි ඇත්ත කතාව. ඒවා හිතන්න ඕනේ නෑ අපි. හරිද? ඒතර ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් යම් මාධ්‍යයක පාරවේද්‍යතාවය රික්තයක පාරවේද්‍යතාවයට වඩා වැඩි කියලා. ඕකේ නේද? හරි. ඊට පස්සේ අපි එනවා මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් අපිට 31 වෙනි හිස්තැනට එනවා. මෙතන ධන Q ආරෝපණයක් එහෙම තියලා අපෙන් ඇහුවොත් මේ ධන Q ආරෝපණය මත මේ දෙකෙන් එන බලය එහෙම කීයද කියලා ඇහුවොත්. මෙතන ධන සිම්පල් Q එකක් තියෙනවා. මෙතන ඍණ සිම්පල් Q දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ ගණන් නම් ඉතින් නිතරම අහනවා. මෙතන ධන Q මත බලය ඇහුවොත් සරලයි නිති. මේ බලන්නකො මේ ධන Q එකෙන් මෙයාට විකර්ෂණයක් තියෙන්නේ. මෙතෙන්දි විකර්ෂණයේ ආකර්ෂණය පැහැදිලිව හිතන්න ඕන. මේ ධන සිම්පල් Q එකෙන් මේ ධන Q විකර්ෂණය කරනවා. මම මේක FA කියලා දාන්න. A ගෙන් මෙයා මත ඇති කරපු බලය මම FA කියලා දැම්මා. මෙතන තියෙන ඍණ Q දෙකෙන් මේ ධන Q දෙක ආකර්ෂණය කරනවා. ඒක මම FB කියලා දානවා. දැන් අනිත් පැත්තටත් එහෙමයි වන්. හරි. දැන් මෙයාගෙන් මෙයාව විකර්ෂණය කරනකොට මෙයාගෙන් මෙයාවත් විකර්ෂණය කරනවා. මෙයාගෙන් මෙයාව ආකර්ෂණය කරනකොට මෙයාගෙන් මෙයාවත් ආකර්ෂණය කරනවා. මුන් දෙන්නත් ආකර්ෂණය කරනවා. අනිත් එක අපි මේකෙදි හිතනවා මේවා අචලව තියනවා කියලා. හරිද? එන මේවා නවත්තලා තියන්නේ. එහෙම නැත්නම් මේවා ගමන් කරනවානේ මෙහෙම ආරෝපණ තියෙන්න බෑනේ. අපි හිතනවා මේවා අචලව තියෙන්නේ කියලා. මතක තියාගන්න. නැත්නම් මේ එක මොහොතකට අදාළව විතරයි මේක හරියන්නේ. ඊළඟ තප්පරේ වෙනස් වෙනවානේ දුරව ගමන් කරනවානේ සම්ප්‍රයුක්ත බලයක් තියෙන නිසා. හරි. එතකොට මෙයාගෙන් මෙයාව විකර්ෂණයක් කරනවා මෙයාගෙන් මෙයාව ආකර්ෂණයක් කරනවා. ඒතරේ අර විකර්ෂණ බලය FA සහ ආකර්ෂණ බලය FB නම් FA ලියන්න පුළුවන් නේද K වාරයක් Q1 Q බෙදීම R1 වර්ගය. FB ලියන්න පුළුවන් K වාරයක් Q2 Q බෙදීම R2 වර්ගය. මේ එකම මාධ්‍යයක වෙන කතාවක් නේ. ඒතර K කියන්නේ අර 1/4 π එප්සිලන් කියන එක තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? මේකේ සඵල බලය හොයන්න නම් මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕන. FA වර්ගය දන FB වර්ගයේ වර්ගමූලය. කලින් මම ඔක ලිව්ව නිසා ආයෙ ලිව්වේ නැහැ. මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕන ධන Q මත සඵල බලය ඇහුවොත් ගානක. දැන් මේ බලන්න මෙහෙම එකක් කියනවා. මෙතන ධන Q එකක් තියෙනවා. මෙහෙම ගානක් එන්න පුළුවන් කියලා මම කියන්නේ. මෙතන ධන Q ආරෝපණයක් තියෙනවා. මෙතන ධන සිම්පල් Q එකක් තියෙනවා. මෙතන ධන සිම්පල් Q දෙකක් තියෙනවා. මෙතන ධන සිම්පල් Q එකක් තියෙනවා. මෙතන ධන සිම්පල් Q දෙකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ හිතන්න මේ දුර R1 කියලා දීලා තියෙනවා. මේ දුර R2 කියලා දීලා තියෙනවා. මේක ධන සිම්පල් Q, මේක ධන Q1, මේක ධන Q2. මේ දුර R1 සහ මේ දුර R2 කියලා දීලා තියෙනවා. මේ දුර R1 සහ මේ දුර R2 කියලා දීලා තියෙනවා. ඒතර අපෙන් අහනවා ධන Q මත බලය. ධන Q මත බලය සඵල බලය ශුන්‍ය නම් කියලා මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත්. දැන් එහෙම ශුන්‍ය වෙන්න හැකියාව තියනවද බලන්න ඉස්සෙල්ලා. පුළුවන් නේද? මේ ධන Q එකෙන් මූව විකර්ෂණය කරනවා. ඒක මං FA කියලා දාන්න. ඇයි මේ A ගෙන් මෙයාම ඇති කරපු බලය. මේ ධන Q දෙකෙන් මෙයාව ධනනේ විකර්ෂණය කරනවා. මම ඒක FB කියලා දාන්න. මේ දෙක සමාන වුණොත් ওই වැඩේ වෙන්න පුළුවන්. ශුන්‍ය වෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපි දාන්න ඕන තර්කය තමයි එහෙම වෙනවා නම් FA සමාන විය යුතුයි FBට. ඕක තමයි දාන තර්කය. එහෙනම් K වාරයක් FA ලියන්න පුළුවන් ධන Q1 Q බෙදීම R1 වර්ගය. Q1 Q බෙදීම R1 වර්ගය සමාන වෙන්න ඕන නේද K වාරයක් මේක Q2 Q බෙදීම R2 වර්ගය.
Q2 Q බෙදීම R2 වර්ගයට සමාන වෙයි. ඔහොම දාලා සුළු කිරීම එතනින් එහාට අරගෙන යන්න. අපි ඊළඟ රවුම යනවා. ඒතර මේකෙදී අපි කතා කරන්න යන්නේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය. මේක ළමයි අර පොඩක් කතා කරන විදිහ කලින් ඉර චූට්ටක් වෙනස් කරනවා මම. සාමාන්‍යයෙන් මෙතන ගානක කිව්වොත් මෙන්න මේ P ලක්ෂයක විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා කිව්වොත් මෙන්න මේ වගේ තැනක විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා කිව්වොත් ඒකේ අදහස තමා අනෙක් ආරෝපණ. ඒ අවට තියෙන අනෙක් ආරෝපණ හින්දා මෙතන තියලා තියෙන ධන කූලෝම් එකක් මත බලය E කියන එක. ඒක තමයි ඒකේ අදහස. හරිද? දැන් ගානක කිව්වොත් මෙතන තියෙන P ලක්ෂයක විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය E කියලා. අර මේ ගුරුත්වාකර්ෂණයක වගේම තමයි මෙතන තියලා ධන කූලෝම් එකක ධන කූලෝම් එකක. දැන් ඒ අර්ථ දැක්වීම නෙමේවා. දැන් කලින් අපි කතා කරේ කිලෝග්‍රෑම් එකක මත බලයනේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය කිව්වේ. මෙතන කියනවා අපි දැන් ඔය පොත්වල එහෙම තියෙන මෙතන තියෙන ධන කූලෝම් එකක පිරික්සුම් ආරෝපණයක් මත බලය. ඇත්තටම නෑ කියලා හිතන්නේ ටෙස්ට් කරන්න තියලා බලනවා අපි නිකන්. තිබ්බනම් මෙතන ධන කූලෝම් එකක් තිබ්බනම් ඌ මත බලයට අපි කියනවා විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය. දැන් මේ බලන්න මේ අවට ආරෝපණ ගොඩක් තියෙනවා කියලා හිතන්න. එතන මෙතන විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් අනිත් ආරෝපණ නිසා එයා මත බලය. ඒක තමයි අපි විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කියලා අර්ථ දක්වන්නේ. විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය එතන ධන කූලෝම් එකක් මත බලය. ඉතින් ඒ කියන්නේ අනිත් ආරෝපණ මගින් මේ හරිය කොච්චර ප්‍රබල විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති කරාද කියන එකට අයිඩියා එකක් නේද ඔය ගන්න යන්නේ. ධන කූලෝම් එකක් මත බලය වැඩි කියන්නේ නේද? ලොකු විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියනවා කියන එකනේ. හරි. දැන් බලන්න අනෙක් ආරෝපණ හින්දා මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලයට අපි කියනවා එතන විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කියලා. හරි. අනෙක් ආරෝපණ නිසා F මත P මත තියලා තියෙන ධන කූලෝම් එකක් මත බලය. ටක් ගාලා ඔලුවට යන විදිහට මම ලිව්වේ. දැන් ඕකෙන් අහන්න පුළුවන් ප්‍රධානාකාරයේ ප්‍රශ්න තමයි මේ මම දැන් ආවේ. මේ බලන්න. දැන් ගානක කියනවා මේ පැත්තට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් තියෙන ලක්ෂයක ධන Q ආරෝපණයක් තියලා තියෙනවා. ඔය කියන්නේ මොකද්ද දන්නවද? මෙතන ධන කූලෝම් එකක් තිබ්බනම් ඌ මත මේ පැත්තට E බලයක් හැදෙනවා කියලායි ඔය කියන්නේ. දැන් අපි හිතනකො මෙතන කියනවා විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය මේ පැත්තට E වෙන තැනක්ලු මේක. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මෙතන ධන කූලෝම් එකක් තිබ්බනම් ඒ ධන කූලෝම් එක මත E බලයක් මේ පැත්තට හැදෙනවා. ඒක තමයි උතනින් කියන්නේ. එතන මෙතන විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. අනිත් ආරෝපණ හින්දා මෙතන තියෙන ධන කූලෝම් එකක් මත මේ පැත්තට E බලයක් හැදෙනවා කියලා දීලා තියෙන තැනක අපි ධන Q තිබ්බොත් ධන සිම්පල් Q තිබ්බොත් එයා මත QE බලයක් මේ පැත්තට හැදෙනව නේද? ධන කූලෝම් එකක් මත මේ පැත්තට E බලයක් හැදෙනවා නම් ධන Q මත QE බලයක් මේ පැත්තට හැදෙනවා. F සමානයි QE. මෙතන තියෙන ධන කූලෝම් එකක් මත E බලයක් මේ පැත්තට හැදෙනවා නම් ඍණ Q නේ තියලා තියෙන්නේ. ඍණ Q මත අනිත් පැත්තට බලයක් නේද එහෙනම් හැදෙන්නේ. අනිත් ආරෝපණ හින්දා මෙතන තියෙන ධන කූලෝම් එක මෙහෙට නම් තල්ලු කරන ඉතින් ඍණ එකක් තිබ්බොත් ඒක ආකර්ෂණයක් නේ කරන්නේ. ඒක චුට්ටක් හිතලා බලන්න. දැන් මෙතන තියෙන ධන කූලෝම් එක මත මෙහෙට බලයක් හදන්න මේ පැත්තේ ධන තියෙන්න එපා. ඉතින් මෙතන ඍණ තිබ්බොත් මේ ධන එකෙන් ඌ ආකර්ෂණයක් නේ කරන්නේ. සරලව හිතුවොත්. එතකොට විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයක් තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඍණ ආරෝපණය මත බලය හදන්නේ. QE. ඍණ ආරෝපණය මත බලය හදන්නේ. අපි මේ සමීකරණයේ ධන ඍණ ලියන්නේ නැහැ ළමයියා. දිශාවෙන් තමයි පෙන්වන්නේ කොහෙටද තියෙන්නේ කියන එක. ඔළුවේ තියාගන්න. දැන් මේවා තේරෙනවා. විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ E තියෙන පල්ලෙහාට E තියෙන තැනක ධන Q තියෙනවා. එහෙනම් මෙයා මත බලය F සමානයි QE කොයි පැත්තටද? ශේෂ්ත්‍රය තියෙන පැත්තට. ටික ටික දැන් පැටර්න් එකට හුරු වෙනව නේද? විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ මේ පැත්තට E තියෙන තැනක ඍණ Q තියෙනවා. එහෙනම් මෙයා මත බලය කීයද? F සමානයි QE කොයි පැත්තටද? ශේෂ්ත්‍රය තියෙන පැත්තට විරුද්ධ පැත්තට. ඒ ගානක දීලා තිබ්බොත් මෙතන විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා අපි හදන්නේ එහෙමයි. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙහෙම ගානක් දෙන්න පුළුවන්. මෙහෙම තහඩුවක් තියනවලු ඒක ධන ආරෝපිතයි. මෙහෙම තහඩුවක් තියනවලු ඒක ඍණ ආරෝපිතයි. ඒ ආරෝපණය කරන්නේ කොහොමද කියන එක මෙතනදී අවධානය යොමු කරන්න එපා. මේ තහඩුව ධන ආරෝපිතයි. මේ තහඩුව ධන ආරෝපිතයි සහ මේ තහඩුව ඍණ ආරෝපිතයි.
මේකට කවුද ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් දීලා මේක තිබ්බ ඉලෙක්ට්‍රෝන ටිකක් එළියට අරගෙන. අපි දන්නේ නැහැ ඉතින්. හරිද? ඒතර ගානක කියනවා අපිට ඇත්තටම ඔප්පු කරන්නත් පුළුවන් මේක මෙහෙමයි කියලා. ගානක කියනවා මේ අතර ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා. අපි ඒකේ අදහස තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. ගාන කිව්වොත් තහඩු අතර විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E කියලා කිව්වොත් ඒකේ අදහස තමයි මේ තහඩු අතර ධන කූලෝම් එකක් තිබ්බොත් ඒ ධන කූලෝම් එක මත E බලයක් හදනවා. කොහේ තිබ්බත් හදනවා. ඒ වෙන හැටි දැනට හිතන්න එපා. තේරෙනවා ඉතින් මේක ඔප්පු කරන්න පුළුවන් නේ ගවුස් ප්‍රමේය. ඒවා ඔප්පු කරන එක දන්නේ නැත්නම් හිතන්න එපා දැනට. මේ අතර කොහේ ධන කූලෝම් එකක් තිබ්බත් ඌ මත E බලයක් හැදෙනවා කියලා කියන්නේ. ඒතර මේ වගේ ගානක් එන්න පුළුවන් අහලක් තියෙනවා. ගානේ කියනවා මෙතන සිම්පල් M ස්කන්ධයක් තියෙනවලු. ඒ M ස්කන්ධයේ ආරෝපණයේ ධන කිව්ලු. ඒක මේ තහඩු දෙක අතර නැවතිලා තියෙනවා. වෙන්න පුළුවන්ද? පුළුවන්. ඇයි ඒ? දැන් මේ M ස්කන්ධයේ බරපල්ලයට තියෙනවනේ mg කියලා. හැබැයි මේකට ධන කිව් ආරෝපණයක් තියෙනවා. ඒතර මේ අතර විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයක් උඩට තියෙනවනේ E කියලා. ඒතර මෙයා මත බලයක් ඇති වෙනවා කීයක්ද මේ? ධන කිව් ආරෝපණයක් මත QE බලයක් ඇති වෙනවා ශේෂ්ත්‍රයේ තියෙන පැත්තට. එහෙනම් මේක මත බලයක් ඇති වෙනවා උඩට QE කියලා. හරිද? මේක මත බලයක් ඇති වෙනවා සිරස්ව ඉහළට QE කියලා. QE කියලා බලයක් සිරස්ව ඉහළට ඇති වෙනවා. ඒතර මේ දෙක සමාන වුණොත් මොකද වෙන්නේ? මේකට මෙතන මෙහෙම සමතුලිතව තියෙන්න පුළුවන්. හැබැයි අර සිරස්ව ඉහළට තියෙන බලය මේකට වඩා වැඩි වුණොත් මේක උඩට යනවා. ඉතින් බම් මේක ධනනේ. මේ ධන වලින් විකර්ෂණයක් කරන්නේ මේ ඍණ වලින් ආකර්ෂණයක් කරන්නේ. මෙයා මත බලයක් තියෙන විද්‍යුත් ආරෝපණ නිසා උඩට. බර නිසා පල්ලෙහාට. මේ දෙක සමානොත් මේක මෙතන නිශ්චලව තියෙන්න පුළුවන්. ගුරුත්ව ක්ෂේත්‍රයකුයි විද්‍යුත් ක්ෂේත්‍රයකුයි ඒ හේතුවෙන් ඇති වෙන බල විශාලත්වයෙන් සමානොත් ඒක එතන තියෙන්න පුළුවන්. ඒක තමයි එතනදි කිව්වේ මම. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. දැන් මේ බලන්න මේකේ ස්කන්ධය සිම්පල් M සහ ආරෝපණය Q. දැන් මේ මෙහෙම තියෙන තන්තුවකට මෙහෙම තියෙන පද්ධතියකට මේ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා කියලා කියනවා. E වෙච්ච විද්‍යුත් ක්ෂේත්‍රයක් මේ පැත්තට ඇති කරනවා. දැන් එහෙම කියනකොට ඒකෙන් කියවෙන දේ ගැන හිතන්න. ඒක ඇති කරන්නේ කොහොමද කියන එකට ફોકસ කරන්න එපා. ඇති කරනවා ඇත්ත ඉතින් මේ පැත්තේ ධන ආරෝපිත තහඩුවක් තියෙනවා. මේ පැත්තේ ඍණ ආරෝපිත තහඩුවක් තියෙනවා. ඒතර මේ තහඩු දෙක අතර තියෙන ධන කූලෝම් එකක් මත බලය මේ පැත්තටනේ. හරියට මේ තහඩු දෙක අනිත් පැත්ත හරවලා අරක මැදි කරලා තිබ්බා වගේ. ඒවා හිතන්න එපා දැනට. මේ පැත්තට ධන E විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයක් ඇති කරනවා නම් ඒකේ අදහස මේ හරියේ තියෙන ධන කූලෝම් එකක් මත E බලයක් මේ පැත්තට ඇති වෙනවා කියන එක. මේ අවකාශයේ තියෙන ධන කූලෝම් එකක් මත E බලයක් මේ පැත්තට ඇති වෙනවා කියන එක. ඒතර දැන් මේකේ ස්කන්ධය සිම්පල් M නේ. ආරෝපණයේ ධන Q නේ. ඒතර මේකේ බර තියෙනවනේ පල්ලෙහාට mg. නේද? එතකොට ඔයගලන්ට පුළුවන් මෙතන EQ කියලා බලයක් මේ පැත්තට ඇති වෙනවා නේද? අය තන්තුවේ ආතතියක් තියෙනවා T කියලා. මේ කෝණය Tට නම් මේ කෝණයත් Tට කියලා දාන්න පුළුවන් නේ. එතනින් එහාට බල සන්තුලනය කරලා ගණන් හදන්න පුළුවන් ඕගොල්ලන්ට. සමතුලිතව නම් තියෙන්නේ. T cos θ සමානයි mg, T sin θ සමානයි EQ. එහෙම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. T cos θ සමානයි mg, T sin θ සමානයි EQ. එහෙම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. කොළුවේ තියාගන්න ඕනේ මේක සමතුලිත නම්. මෙහෙම තියෙන පද්ධතියට මේ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරාම මේක මෙහෙට ආනත වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරන්නේ කොහොමද ඇහුවොත් මේ පැත්තේ ධන ආරෝපිත තහඩුවකුයි මේ පැත්තේ ඍණ ආරෝපිත තහඩුවකුයි තියෙනවා. ඒ වගේ දෙයක් එතෙන්දි කරන්නේ. හරි. ඊට පස්සේ 37 වෙනි ස්ථානට එන්න. මේකෙදි අපි කියනවා මෙන්න මෙතන ධන Q ආරෝපණයක් නිසා ධන Q ආරෝපණයක් මෙතන තියෙන නිසා P ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E නම් ධන Q ආරෝපණයක සිට ආර්ද්‍රකින් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E නම් දැන් මේ හැම ගානකම මම ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ E කියලා දැම්මනේ. ඒක කොහොමද ඇති වුනේ කියලා කිව්වේ නෑනේ ගොඩක් ඒ වගේ. මේ උදාහරණ සෙට් එකේ මෙතන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ E කිව්වා. ඒ අනිත් ආරෝපණ පද්ධතියක් නිසා ඇති වෙන්නේ නැති. කොහොමද ඇති වුනේ කියලා කිව්වේ නෑ. හැබැයි ඕගොල්ලෝ හිතන්න ධන කැපිටල් Q ආරෝපණයක ඉඳලා සිම්පල් ආර්ද්‍රකින් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය E නම් ඒ කියන්නේ ඒකේ අදහස මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලයනේ. ඔයගොල්ලන්ට මතකද අර F සමානයි K කැපිටල් Q සිම්පල් Q බෙදීම R වර්ගයේ සමීකරණේ දැන් Qට ධන කූලෝම් එකක් දාන එක නෙවෙයි කරලා තියෙන්නේ. මෙතන මේ සිම්පල් Q ආරෝපණය වෙනකොට ධන කූලෝම් එකක් මත බලය දාලා ඒක අහලා අපේ.
ඒක තමයි අපි EP කියලා ගන්න. ධන කූලෝම් එකක් මත බලය. මම අර K වෙනුවට ඉතින් 1/4 පයි එප්සිලන් නෝට් දැම්මා. රික්තයක වාතයක තියෙනවා නම් අපි මෙතන එප්සිලන් නෝට් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. Q බෙදීම R වර්ගය. සිම්පල් Q එකට ධන කූලෝම් එකක් දාලා තියෙන්නේ. 1/4 පයි එප්සිලන් නෝට් Q බෙදීම R වර්ගය තමයි P මත තියෙන ධන කූලෝම් එකක් මත බලය. හරි. ඔක තමයි 37 වෙනි ස්ථානට එන්න ඕන. හරි. අපි ඊළඟ පාර්ට් එක යනවා. අපි අන්තිමට කරේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය නේද? ධන කූලෝම් එකක් මත බලයනේ. ඉතින් අර කලින් අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය වගේ ඔයගොල්ලෝගේ මේ පාඩමේදීත් අහන්න පුළුවන් මේ වගේ ලක්ෂයක විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය. අපෙන් අහනවා P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය අහන්න පුළුවන්. right. P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය අපෙන් අහන්න පුළුවන්. P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය අහන්න පුළුවන්. එහෙනම් මොකද්ද? P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒක මත බලය. P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒක මත බලය. අපි P ලක්ෂයේ අපි හිතනවා ධන කූලෝම් එකක් තියනවා කියලා. P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය ඇහුවොත් ඒකේ අදහස P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒ ධන කූලෝම් එක මත අවටින්න ආරෝපණ මගින් හදන බලය. ඉතින් අපි හිතනවා මෙතන ධන කූලෝම් එකක් තියනවා කියලා. බොහොම සරල දේවල් මේවා. ඉතින් මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මේ ධන 2 කූලෝම්ගෙන් විකර්ෂණයක් නේ තියෙන්නේ. මේ තියෙන ඍණ 4 කූලෝම්ගෙන් ආකර්ෂණයක් නේ තියෙන්නේ. ධන ඍණ ආකර්ෂණයක් නේ. එහෙමනේ. ඉතින් ඒක ලියන්න පුළුවන් EA ලියන්න පුළුවන් 1/4 පයි එප්සිලන් අර K කියන නියතය වාරයක් මොකද්ද? 2 වාරයක් ධන 1 බෙදීම x වර්ගය. එහෙනම් 2 බෙදීම x වර්ගය එන්නේ මේ විදිහටනේ. 2 බෙදීම x වර්ගය. 2 බෙදීම x වර්ගය. එහෙම නේද? එතකොට EB ලියන්න පුළුවන් 1/4 පයි එප්සිලන් ඍණ මේක අපි ධන ඍණ දාන්නේ නැහැ සමීකරණයට දානකොට සාමාන්‍යයෙන් සම්ප්‍රදාය දාන්නේ නැහැ. අපි අර ඊතල වලින් තමයි පෙන්වන්නේ අදාළ දිශාව. සාමාන්‍යයෙන් විශාලත්වයේ තමයි සමීකරණ වල දාන්නේ. ඒකල ඊතල වලින් පෙන්නනවා අදාළ දිශාව. 1/4 පයි එප්සිලන් සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි. මොකක්ද දෙන්නේ? 4 වාරයක් ධන 1 බෙදීම y වර්ගය. එහෙම නැත්නම් 4 බෙදීම y වර්ගය. ඉතින් මේ අගයන් දෙයි සාමාන්‍ය 1/4 පයි එප්සිලන් සුළු කරාම එන්නේ 9 වැඩි කිරීම 10 9ක්. ඔවා දෙනවනේ. ඒවා දීලා ඉතින් මේ දෙක සුළු කරාට පස්සේ වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න. ඒතර ඔයගොල්ලන්ට P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය හොයන්න පුළුවන්. ඉතින් අර කලින් වගේම යම්කිසි ලක්ෂයක විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය බිඳුව නම් යම්කිසි ලක්ෂයක ධන කූලෝම් එකක් මත බලය බිඳුව නම් අනිත් ආරෝපණ මගින් ඇති කරන බල කැන්සල් වෙලා යනවා නම් ඒකට අපි කියනවා විද්‍යුත් වශයෙන් උදාසීන ලක්ෂයක් කියලා. නියුට්‍රල් පොයින්ට් එකක්. ඔක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදීත් අපි කතා කරේ උදාසීන ලක්ෂයක් කියලා කියනවා. මෙතන ශේෂ්ඨ තීව්‍රතාවය බිඳුව නම් අපි එතෙන්ද කියනවා උදාසීන ලක්ෂයක් කියලා. දැන් බලන්නකෝ දැන් මේක කැපිටල් A මෙතන B. එතන මේ කැපිටල් A ලක්ෂයේ ධන Q එක ආරෝපණයක් තියලා තියෙනවා. කැපිටල් B ලක්ෂයේ ධන Q දෙක ආරෝපණයක් තියලා තියෙනවා. මෙතන ධන Q එකක් තියලා තියෙනවා. මෙතන ධන Q දෙකක් තියලා තියෙනවා. ධන Q එක ආරෝපණයක් තියෙනවා. මෙතන ධන Q දෙක ආරෝපණයක් තියෙනවා. එතන P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒ ධන කූලෝම් එක මත බලය බිඳුව නම් අපි කියනවා P ට විද්‍යුත් වශයෙන් උදාසීන ලක්ෂයක් කියලා. එහෙම වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? එහෙම වෙන්න නම් විය යුත්තේ මොකක්ද? හරි එහෙම වෙන්න නම් වෙන්න ඕන මොකක්ද? P ලක්ෂයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒ ධන කූලෝම් එක මත බලය බිඳුව වෙන්න නම් වෙන්න ඕන මොකක්ද? ඔයගොල්ලෝ බලන්න මේ ධන Q එකෙන් මෙයාව විකර්ෂණය කරනවා මේ පැත්තට මම මේක EA කියලා දාන්න. A ලක්ෂයේ තියෙන ධන Q එකෙන් මේක මත ඇති වෙන බලය. B ලක්ෂයේ තියෙන ධන Q දෙකෙන් මේක මත ඇති වෙන බලය මම EB කියලා දාන්න. ඔය දෙක සමාන විය යුතුයි නේද? EA ගේ අගය EB ගේ අගයට සමාන වුණොත් P විද්‍යුත් වශයෙන් උදාසීන ලක්ෂයක්. එහෙනම් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් 1/4 පයි එප්සිලන් නෝට් මොකක්ද දෙන්නේ? ධන Q එක වැඩි කිරීම 1 බෙදීම R1 වර්ගය. ඒ කියන්නේ Q 1 බෙදීම R1 වර්ගය සමානයි 1/4 පයි එප්සිලන් නෝට් Q 2 බෙදීම R2 වර්ගය. කොහොම විය යුතුයි. ඉතින් දැන් මේ අතර මුළු දුර දුන්නොත් තේරුම් ගන්න මුළු දුර 100 කියලා දුන්නා කියලා හිතා. එහෙනම් මේක x කියලා දාන්න පුළුවන් මේක 100 ඍණ x කියලා දාන්න පුළුවන්. කලින් එහෙම ගානක් හැදුවානේ. හරි. එතකොට මේ විදිහට දාලා මේක සුළු කරලා එහෙම උදාසීන ලක්ෂයක් ඇසුරින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
ඊට පස්සේ මේ වගේ ප්‍රස්ථාර අහන්න පුළුවන්. ප්‍රස්ථාර අහනකොට සමීකරණය මොකද්ද? ඒ කියන්නේ ධන කැපිටල් Q ලක්ෂයක ඉඳලා ඒ අවට විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය. ධන කැපිටල් Q ලක්ෂයක ඉඳලා ඒ අවට විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය දුරත් එක්ක වෙනස් වෙන විදිය. ධන කැපිටල් Q ලක්ෂයක ඉඳලා ඒ අවට විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය දුරත් එක්ක වෙනස් වෙන විදිය අහන්න පුළුවන්. හරිද? එතන 1/4 π එප්සිලන් Q බෙදීම R වර්ගය. 1/4 π එප්සිලන් Q බෙදීම R වර්ගය අනුව බැලුවොත් ඔයගලන්ට මම දැන් මේක කියලා දුන්න එකපාරක් ශේෂය යටතේ. ඒතකොට දැන් මේකේ මෙන්න මේ ටික නියතයක්නේ. E සමානයි මොකක් හරි නියතයක් වාරයක් 1/8 R වර්ගය තමයි සමීකරණය. මෙතනදී ප්‍රස්ථාර එන්නේ අර මේ විදිහටම තමයි. මේ විදිහටම තමයි. මේකේ අදහස මොකද්ද? මේකේ අදහස මම කලින් කියලා දුන්නේ. මෙතන ඔයා ධන කූලෝම් එකක් තිබ්බොත්. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මේ ධන Q එකෙන් මේ පැත්තට එන විකර්ෂණය. ඒ විකර්ෂණයේ අගය E1 නා. ඉතින් මෙතන R1 දැම්මොත් මෙතෙන් එන අගය E1 නා. ඒ E1 අගය තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ. එහෙම ලකුණු කර කර ප්‍රස්ථාරය යන්දොත් මෙහෙම එකක් එන්නේ. මේ තනින් තැනට විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය හොයලා ප්‍රස්ථාරය යන්දොත් මෙහෙම එකක් එන්නේ. ඔක මැත්ස් වලින් තරක කරන්නත් පුළුවන් ඈ. R අනන්තයට යනකොට E බිඳුවට යනවා, R බිඳුවට යනකොට E අනන්තයට යනවා කියලා මැත්ස් වලින් තරක කරන්නත් පුළුවන්. වෙලාවේ හැටියට ඕක තමයි ගැලපෙන්නේ ඉතින්. හරි. සති දෙකක් එක්සෑම් එකට තියන අය හැටියට ඕක තමයි ඉතින් ගැලපෙන කතාව. හරිද? එතකොට මේ බලන්න දැන් මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මේකෙන් විකර්ෂණ බලයක් එන්නේ මේ පැත්තට. ඉතින් ඒක අපි එතකොට ඍණ කියලා දාන්න ඕන. මේක ධන කියලා හිතුවනම් මේක ඍණ කියලා දාන්න. මොකක් හරි එක පැත්තක් ධන නම් අනිත් පැත්ත චලිත සමීකරණ වගේ තමයි. එක පැත්තක් ධන කියලා සැලකුවොත් ඒ කතාව පුරාවට අනිත් පැත්ත ඍණ කියලා සැලකන්න ඕන. එහෙම නේද? ඉතින් මෙතනදී ඍණ Q ආරෝපණයක් නම් තියෙන්නේ. ඍණ Q ආරෝපණයක් නම් තියෙන්නේ. මෙතන තියෙන ධන කූලෝම් එක මත බලය කොහෙට දෙන්නේ? මේ පැත්තටනේ. අපි සාමාන්‍යයෙන් ඒතර දැන් මේකේ හැටියට මේ පැත්තට එන බල අපි ඍණ කියලානේ ගත්තේ. මෙහෙට තියෙන බල ඍණ කියලා ගත්තේ. එහෙනම් ඍණ Q ආරෝපණයක් තියෙනවා නම් මෙතන ප්‍රස්ථාර එන්න ඕන මේ විදිහට. මෙයා මත බලය මෙයා මත ඒ බලය යගේ අපි මෙතන ඇඳ ගන්න ඕන. උතන. පැහැදිලි නේද? ඔය ටික අවබෝධ වෙන්න ලියාගමුද අපි? හරි. අල්ලම් බලන්න 38 වෙනි ස්ථානයේ ඉඳලා. ඕකේනේ? හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ concept එකට විද්‍යුත් බල රේඛා flux lines ස්‍රාව රේඛා කියලා කියනවා. එහෙනම් බල රේඛා. විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ විද්‍යුත් ශේස්ත්‍රයක. ඒ කියන්නේ ආරෝපණවල බලපෑම පැතිරලා තියෙන ප්‍රදේශයක ඔයගොල්ලෝ ධන කූලෝම් එකක ආරෝපණයක් තිබ්බොත්. ඒ ධන කූලෝම් එකක ආරෝපණයේ ගමන් මාර්ගය. හරිම ලේසි. ඒකට අපි කියනවා විද්‍යුත් බල රේඛාවක් කියලා ධන කූලෝම් එකක ආරෝපණයේ ගමන් මාර්ගය. උදාහරණයක් විදිහට මෙතන ධන Q තියනවා කියලා හිතන්න. මෙතන ධන Q ආරෝපණයක් තියෙනවා. දැන් මේ ධන Q ආරෝපණයේ ගාව ඔයගොල්ලෝ මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත්. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත්. ඌව තල්ලු වෙන්නේ මේ ධන Q ගේ ඉඳලා එපිටට නේද තල්ලු වෙන්නේ. මෙන්න මේ වගේ පාරක නේද යන්නේ. හිතන්නකෝ දැන් මේ ධන කැපිටල් Q අවට ධන කූලෝම් එකක ආරෝපණ ටිකක් මං විසිරවලා දානවා කියලා. හොඳට තේරුම් ගන්න මේ ධන කැපිටල් Q ආරෝපණයේ අවට මේක concept එකක් මේක සංකල්පයක්. මේ ධන කැපිටල් Q අවට මම ධන කූලෝම් එකක ආරෝපණ ටිකක් විහිදවලා දැම්මොත් මෙතනත් මේ ධන කූලෝම් එකක් තියෙනවා. එතකොට ඒ වගේ ගමන් මාර්ගයට අපි කියනවා විද්‍යුත් බල රේඛාව. දැන් ඇත්තටම ධන කූලෝම් එකක් අවට එහෙම තිබ්බාම මෙතන තියෙන ධන කූලෝම් එක මෙහෙට නේද යන්නේ. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ඔය අතට යන්නේ. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ඔය අතට යන්නේ. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ඔය අතට. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ඔය අතට. ඔහොම නේද යන්නේ. ඒ ධන කූලෝම් එකක ගමන් මාර්ගයට අපි කියනවා විද්‍යුත් බල රේඛාවක්. මේ අවට දාලා තියෙන ධන කූලෝම් එකක ගමන් මාර්ගයට අපි කියනවා විද්‍යුත් බල රේඛාව. හරිද? ඍණ Q නා. දැන් මෙතන ඍණ Q එකක් තියෙනවා කියලා හිතා. මේ ඍණ Q එකක් තියෙනවා. එතන ඍණ Q එකක් තිබ්බොත් ඒ ඍණ Q අවට දැන් අය ඍණ කූලෝම් එකක් තියන්නේ නැහැ. ඒ ඍණ Q අවට ධන කූලෝම් එකක් තිබ්බොත් ඌව මේ ඍණ Q එක ආකර්ෂණය කරගන්නවා නේද? මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් එයා දිහාට ආකර්ෂණය කරගන්නවා. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් එයා දිහාට ආකර්ෂණය කරගන්නවා. එතකොට මේවට අපි කියනවා බල රේඛා කියලා. සංකල්පයක් ඒක. ඒ සංකල්පය තුලින් ලොකු ගේම් ගහනවා.
මං කියන්නද පොඩි කාරණයක් ඔක ඒ කියන්නේ ඔය සංකල්පය තුලින් මොනවද කරන්න යන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ඔය කූලෝම් නියමය කියන Q Q බෙදීම R වර්ගයේ සමීකරණයත් අපි පාවිච්චි කරන්නේ ලක්ෂීය ආරෝපණ අතර. හරිද? ලක්ෂීය ස්කන්ධ අතර පාවිච්චි කරේ GMM බෙදීම R වර්ගය. ඒතර Q Q බෙදීම R වර්ගයේ සමීකරණයත් ලක්ෂීය ආරෝපණ අතර තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි මිනිසුන්ට ඕන වුණා මේක ලක්ෂීය ආරෝපණ නෙවෙයි නම් තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා ධන ආරෝපිත තහඩුවක්. මේ පැත්තේ තියෙනවා යම් ආරෝපණයක්. ওই දෙක අතර බලය හොයන්න ඕන නම් මිනිසුන්ට අර QQ බෙදීම R වර්ගය ඍජුව පාවිච්චි කරන්න බෑ. මොකද මෙහි තහඩුවක් තියෙන්නේ මෙහි ලක්ෂීය ආරෝපණයක්. ඒතර මොකක්ද R කියලා ගන්න ප්‍රශ්නයක්. එතකොට ඒගොල්ලොන්ට ඕන වුණා ඒකට මොඩල් එකක් හදාගන්න. ඒ වගේ ගණන් හදන්න මොඩල් එකක් ආකෘතියක් හදාගන්න ඕන වුණා. ඒතර ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට බල රේඛා කියලා සංකල්පයක් පැහැදිලි කරලා ශ්‍රාව ආකෘතියක් කියලා දෙයක් ඉදිරිපත් කරනවා. එතෙන්න තමයි අපි යන්නේ දැන්. ලස්සනට මේ ගොඩනගාගෙන යන එකට අවධානය දෙන්නකෝ. බල රේඛාවක් කියන්නේ මොකක්ද එතකොට? යම් ආරෝපණ පද්ධතියක මෙහෙම තියලා තියෙන ධන කූලෝම් එක ගමන් මාර්ගය. එතකොට අපි මෙතනදී එක දෙයක් මතක තියාගන්නවා. අපි සාමාන්‍යයෙන් ආරෝපණයේ විශාලත්වයට සමානුපාතික වෙන විදිහට බල රේඛා අඳිනවා. රයිට්? ආරෝපණයේ ආරෝපණයේ විශාලත්වයට සමානුපාතික වෙන විදිහට තමයි බල රේඛා අඳින්නේ. රයිට්? මේක concept එකක්නේ සංකල්පයක්. එතකොට අපි මේ සංකල්පයේ හැටියට මොකද කරන්නේ? මෙතන ධන Q තිබ්බොත් අපි බල රේඛා 1 2 3 4 5 6 7 8ක් යන්නනේ. ධන දෙකක් Q තිබ්බොත් එහෙනම් මේකට සාපේක්ෂව 16ක් අඳින්න ඕන. 1 2 3 4 5 6 7 8 9 10 11 12 16ක් තියෙනවා කියලා හිතන්නකො. 16ක් අඳින්න ඕන. ධන 4ක් Q නම් එහෙනම් 32ක් අඳින්න ඕන. අපි සාමාන්‍යයෙන් මේ concept එකේදී මේ බල රේඛා කියන සංකල්පයේදී ආරෝපණයේ විශාලත්වයට සමානුපාතික ප්‍රමාණයට තමයි බල රේඛා අඳින්නේ. හරිද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ආරෝපණයේ විශාලත්වයට සමානුපාතික. ඒ කියන්නේ අපි මෙහෙම දෙයක් කරන්න යන්නේ ළමයි. හරිද? ඒ කියන්නේ අපි කරන්න යන්නේ මේ රේඛා ටිකෙන් පෙන්වන්න යන්නේ ඇඟට දැනෙන විදිහට මෙයාවට ශේස්ත්‍රය ප්‍රබලයි කියලා. දැන් ඇත්තටම මෙයාගේ ඉඳලා ආර්දුරකින් ධන කූලෝම් එකක් තියෙනවට වඩා මෙයාගේ ඉඳලා ආර්දුරකින් ධන කූලෝම් එකක් තිබ්බොත් මූ ලොකු බලයක් දෙනව නේද? හරිද? ඒක අපි නිරූපණය කරන්න යන්නේ රේඛාවලින්. ඒ මොඩල් එක. හරිද? දැන් මේකේ අපි කියන්නේ මේකේ ඒකක වර්ග ඵලයකින් යන බල රේඛා ගාන වැඩි. ඒ නිසා මෙයාගෙන් ඇති කරන ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැඩි කියලා මේ බල රේඛා කියන concept එකකින් අපි ශේෂ්ත්‍ර තීව්‍රතාවය නිරූපණය කරන්න යන්නේ. ආයෙ චුට්ටක් අහගමු. දැන් මෙතන ධන Q ඉඳලා සිම්පල් ආර්දුරකින් තියෙන ආරෝපණයක් මත බලයට වඩා මෙතන ඉඳලා සිම්පල් ආර්දුරකින් තියෙන ආරෝපණයක් මත බලය වැඩි. එකකද? ඔව්. ඒක මම බල රේඛා කියලා සංකල්පයක් ඇසුරින් ප්‍රකාශ කරන්න යන්නේ. ඒ සංකල්පය දැන් ඔයගොල්ලෝ දන්නවා. ඒතර ඒක මම බල රේඛා ගාන ආරෝපණයේ විශාලත්වයට සමානුපාතිකවත් අඳිනවා. බල රේඛා ගාන ආරෝපණයේ විශාලත්වයට සමානුපාතිකවත් අඳිනවා. ඒතර මට කියන්න පුළුවන් මේ බලන්න මෙයාගේ බල රේඛා ගොඩක් තියෙනවා. මෙයාවට ශේස්ත්‍රය ප්‍රබලයි. මෙයාවට ධන කූලෝම් එකක් මත බලය වැඩි කියන එකත් එතනම නිරූපණය කරලා දාන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එතකොට මෙන්න ධන දෙකක් කිව්වවට මෙන්න ඍණ කිව්වවට මෙහෙම ධන කැපිටල් Q ඍණ Q දෙකක් තිබ්බොත් ඇතරම ඕක ඒ වෙලාවේ ප්‍රැක්ටිස් කරගෙන ගිහිල්ලා අඳින්න අමාරුයි මේ වගේ එකක්. ටිකක් කලින් ප්‍රැක්ටිස් කරලා යන්න ඕන අවංකවම කතාව. මෙහෙම ධන කූලෝම් එකක් තිබ්බොත් මේ දෙන්න අතර තිබ්බොත් නම් මෙයාගෙන් විකර්ෂණයක් මෙයාගෙන් ආකර්ෂණයක්. මෙතන ධන කූලෝම් එකක් මේ දෙන්න අතර තිබ්බොත් මෙහෙම එනවා නේද මේ පැත්තට. ඔව්. හරි. මේ හරිය තිබ්බොත් ධන කූලෝම් එකක් මෙයාගෙන් ආකර්ෂණයක් මෙයාගෙන් විකර්ෂණයක්. හැබැයි මෙයාට ළඟ නිසා මෙයාගේ ආකර්ෂණය ප්‍රබලයි. මෙහෙට එනවා. මෙතන මේ පැත්තට යනවා. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මෙයාගෙන් විකර්ෂණයක් මෙයාගෙන් ආකර්ෂණයක් මෙයාට ළඟ හින්දා මෙයාගේ විකර්ෂණය ප්‍රබලයි. කොහොම හිත අඳින්න ගියොත් ඉතින් සෑහෙන වෙලාවක් යනවා. ඕක ඇන්දොත් එන්නේ අන්තිමට මෙහෙම එකක්. අන්තිමට මෙහෙම එකක් තමයි එන්නේ මෙතනදී බල රේඛා ව්‍යාප්තිය. නොයි විදිහ එකක් එන්නේ. හරි. ඔය වගේ එකක් එන්නේ. ඒ කියන්නේ මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් එයා මත බලය ওই පැත්තට. ඒ කියන්නේ ඇත්තටම අර ස්පර්ශකයේ ඔස්සේ තමයි බලයක් තියෙන්නේ. හරි. මේ හරිය ධන කූලෝම් එකක් තිබ්බොත් මේ හරිය ධන කූලෝම් එකක් තිබ්බොත් එයා මත බලයක් තියෙන්නේ මේ ස්පර්ශකයේ ඔස්සේ. ස්පර්ශකයේ ඔස්සේ. පොඩ්ඩක් ඕනනම් හිතලා බලන්න. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් මෙයාගෙන් එන්නේ විකර්ෂණයක්. මෙයාගෙන් එන්නේ ආකර්ෂණයක්.
හැබැයි මෙයාට ළඟ හින්දා මෙයාගේ ආකර්ෂණය ප්‍රබලයි. ඒ නිසා මේ රේඛාව කියන්නේ මේ යාකරන රේඛාව කිට්ටුවෙන් යන්න ඕන. මෙහෙම පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරියට අර පොඩ්ඩක් අතුල් පැත්තට එන්න ඕනේ ඈ. එහෙම හිතලා බලන්න පුළුවන්. එන්නේ බල රේඛා ව්‍යාප්තිය ඔය විදියට ධන Q සහ ඍණ Q අවට. හරිද? ධන Qම දෙකක් තියෙනවා නම් ධන Qම දෙකක් තියෙනවා නම් බල රේඛා ව්‍යාප්තිය එන්නේ මෙහෙම. ඇත්තට මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් එයා මත බලය බිඳුවයි. මොකද මුගෙමුත් එන්නේ විකර්ෂණයක්, මෙයාගෙමුත් එන්නේ විකර්ෂණයක්. උදාසීන ලක්ෂයක්. ඒතර උදාසීන ලක්ෂය හරහා බල රේඛා යන්න බෑ. ඇයි? ධන කූලෝම් එකක ගමන් මාර්ගයේ පෙන්වන තැනක්නේ බල රේඛාවක් කියන්නේ. ඒතර මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ඌ ගමන් කරන්නේ නැහැ ඇත්තටම. ඌ එතනම ඉන්නවා. ඒ නිසා ඒ හරහා බල රේඛා යන්න බෑ. මෙතන ඇන්දොත් බල රේඛා ව්‍යාප්තිය මෙහෙම එකක් එන්නේ ඔයගොල්ලෝ. ධන වලින් ඉවතට ඍණ දෙසට. ධන වලින් ඉවතට ඍණ දෙසට. ධන වලින් ඉවතට ඍණ දෙසට. මෙතන බල රේඛා ව්‍යාප්තිය ඇන්දොත් ඔයගොල්ලන්ට එන්නේ මෙහෙම එකක්. ඔන්න ඔය වගේ එකක් එන්නේ. මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් එයාගේ ගමන් මාර්ගය මෙහෙමයි කියන එකයි ඔය කියන්නේ. මේ වගේ පැත්තකට යන්නේ. හරි. මේ වගේ දෙක තුනක් මතක තියාගන්න තියරි නෝට් එකේ මම තව කීපයක්ම ඇදලා තියෙනවා. හරි. මෙහෙම තමා සාමාන්‍යයෙන් ධන කූලුම්. මේවා මෙහෙමයි. දැන් මේවා MCQ වල තෝරන්න එන්නේ. MCQ වල තෝරන්න එනකොට ඔයගොල්ලෝ බලන්න ඕන සාධක ටිකක් තියෙනවා. එක බලන්න ධන ආරෝපණ වලින් ඉවතට බල රේඛා යන්න ඕන. දෙවෙනි එක තමයි ඍණ ආරෝපණ දෙසට බල රේඛා එන විදිහට ඇඳලා තියෙන්න ඕන. මේ ඍණ ආරෝපණයක් නම් ඒ දිහාට එන විදිහට ඇඳලා තියෙන්න ඕන. ධන ආරෝපණයක් නම් එතනින් යන විදිහට ඇඳලා තියෙන්න ඕන. එහෙම නැති උත්තර කැන්සල් කරන්න. ඊට පස්සේ ආරෝපණයේ විශාලත්වයට සමානුපාතික වෙන විදිහට බල රේඛා ඇඳලා තියෙන්න ඕන. එහෙම නැතිව කැන්සල් කරන්න. එහෙම නැතුව ඔයගොල්ලන්ට මේවා අඳින්න කියන්නේ නැහැ. හරිද? එහෙම කැන්සල් කරන ගියාම අන්තිම උත්තරයක් ඉතුරු වෙයි. හරිද? ප්‍රධාන සාධක ධන වලින් ඉවතට ඍණ දෙසට අදින්න ඕන. සහ ආරෝපණයේ විශාලත්වයට සමානුපාතිකව ඇඳිලා තියෙන්න ඕන. ඒ ටිකෙන්ම මං හිතන්නේ උත්තරයකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ කන්ඩිෂන් එක තමයි හරිද? අපිට පෙන්වලා දෙන්න පුළුවන් ආරෝපිත පෘෂ්ඨයක් නම් ධන ආරෝපිත තහඩුවක් ආරෝපිත ගෝලයක් නම් අනිවාර්යෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන් බල රේඛා ඒ පෘෂ්ඨයට ලම්බකවයි ගමන් කරන්න කියලා. අනිවාර්යෙන් බල රේඛා පෘෂ්ඨයකට ලම්බකව ගමන් කරන්න ඕන. බල රේඛා මෙවන් බල රේඛා ගත්තොත් තව කොන්දේසි ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි පෘෂ්ඨයට ලම්බකව. පෘෂ්ඨයකට නම් ලම්බකව. පෘෂ්ඨයකට නම් ලම්බකව. පෘෂ්ඨයකට ලම්බකව තියෙන්න ඕන. අය මේ බල රේඛා කියන ඒවා ඡේදනය වෙන්න බෑ. බල රේඛා ඡේදනය නොවේ. ඡේදනය නොවේ. හරි. ඔය ඔන්න කොන්දේසි ටිකෙන් තමයි ඔයගොල්ලන්ට MCQ එකේ උත්තරේ ගන්න ඕන. දැන් මේවා පෘෂ්ඨයක් ගැන කතා කරන්න දෙයක් නෑ. ලක්ෂීය ආරෝපණයක්නේ. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් මම තියරි ක්ලාස් එක නම් කියනවා ඒක ලම්බක වෙන්න හේතුව දැනට මතක තියාගන්න වෙනවා. සාමාන්‍යයෙන් ආරෝපණ වලින් ඇති කරන බල රේඛා පෘෂ්ඨයක් නම් ආරෝපණය වෙලා තියෙන්නේ පෘෂ්ඨයකට ලම්බකව යන්න ඕන. ලම්බකව පිට වෙන්න ඕන, ලම්බකව ඇතුළු වෙන්න ඕන. සහ ඒවා ඡේදනය වෙන්න බෑ. දැන් මේ කතාව බලන්න. මේක ධන ආරෝපිතයි, මේක ඍණ ආරෝපිතයි. මේක ධන ආරෝපිතයි, මේක ඍණ ආරෝපිතයි නම් මෙතනින් බල රේඛා ලම්බකව පිට වෙනවා, ලම්බකව ඇතුළු වෙනවා. ලම්බකව පිට වෙනවා, ලම්බකව ඇතුළු වෙනවා. ලම්බකව පිට වෙනවා, ලම්බකව ඇතුළු වෙනවා. හරිද? ඇයි ධන වලින් පිට වෙන්න ඕන, ඍණ වලට ඇතුළු වෙන්න ඕන. දැන් මෙතන ගත්තොත් මේක ආරෝපිත සන්නායක ගෝලයක් කියලා හිතන්න. එහෙනම් මොකද වෙන්න ඕන? මෙතන ලම්බකව පිට වෙනවා නම් අරයක් ඔස්සේ යන්න ඕන නේද? මොකද ගෝලයට අරයන් ලම්බකයිනේ. ගෝලයේ පෘෂ්ඨයට. මෙතන මෙන්න මේ විදිහට ලම්බකව පිට වෙන්න ඕන. මේක ඉවර වෙන්නේ ඉතින් අනන්තයෙන් කියලා තමයි අපි සලකන්නේ. මොකද මේකේ අර දිගටම යනවා ඉතින්. හරි. ඔය විදිහට. මෙතන බලන්න. මෙතන මෙහෙම ධන ආරෝපිත තහඩු කෑල්ලක් තියලා මෙතනත් ඍණ ආරෝපිත තහඩු කෑල්ලක් තියෙනවා. ධන වලින් පිට වෙන්න ඕන. ඍණ දෙසට එන්න ඕන. පෘෂ්ඨයට ලම්බකව යන්න ඕන. දැන් මේ පෘෂ්ඨයට ලම්බකව ගියොත් ඇත්තටම කේන්ද්‍රයේ දිහාට එන විදිහට නේද යන්නේ. දැන් මේ පෘෂ්ඨයට ලම්බකව ගියොත් ඔය විදිහට ඒක කේන්ද්‍රයේ දිහාට එන විදිහටනේ යන්නේ. මේ පෘෂ්ඨයට ලම්බකව පිට වුණොත් ඒක කේන්ද්‍රයේ දිහාට තමයි පතිත වෙන විදිහට යන්නේ. ඒත් ඒ වගේම ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේ පෘෂ්ඨයට මේ විදිහට ලම්බකව ඇතුළු වෙන්න පුළුවන්. මේ පෘෂ්ඨයට මෙහෙම ලම්බකව ඇතුළු වෙන්න ඕන.
හැබැයි දැන් මේක මෙහෙම දිගටම ඇන්දොත් මෙතනදී ඡේදනය වෙනවා. හැබැයි බල රේඛා ඡේදනය වෙන්නත් බෑ. එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම බල රේඛා යන්න ඕන ওই විදියට. නැමෙන්න බෑ කියලා එකක් නැහැනේ බල රේඛා. ওই විදියට තමයි බල රේඛා ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ එකට අපි කියනවා බල රේඛා අතර පරතරය වෙනස් වෙන්නේ නැත්නම් මේ වගේ එකට අපි කියනවා එකාකාර ක්ෂේත්‍රයක් කියලා. මොකද්ද කියන්නේ? එකාකාර ක්ෂේත්‍රයක් කියලා කියනවා. මේවා අරයන් ඔස්සේ බල රේඛා යෙදිලා තියෙනවා. මේ බලන්නකො ඇත්තටම මේකේ අරයන් ඔස්සේ යෙදිලා තියෙන එකක් වගේනේ. මේකට කියනවා අරීය ක්ෂේත්‍රයක් කියලා. අරීය රේඩියල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් කියලා කියනවා. ඔක තමයි බල රේඛාවල කතාව. බල රේඛා ඇසුරින් ගොඩනැගුණු මොඩල් එකක් තියෙනවා. ආකෘතියක් තියෙනවා මම කලින් කිව්වා වගේ. ඒක තමයි මම ඊළඟට කියන්නේ. හරි. මේක 43 වෙනි හිස්තැන. 43 වෙනි හිස්තැන වෙනකන් ඇදගන්න එහෙනම්ද? මං හිතන්නේ මෙතන ඉඳලා නේද අල්ලන්න තියෙන්නේ. හරි. හරි මේ බලන්න. දැන් අපි එනවා ශ්‍රාව ආකෘතිය කියලා එකට. හරි. ෆ්ලක්ස් මොඩල් එකක් ගැන අපි කතා කරන්නේ බල රේඛා ඇසුරින් ගොඩ නැගුණු. අපි කියනවා මෙතනදී ශ්‍රාවය කියලා එකක් අර්ථ දක්වනවා අපි. හරිද? ශ්‍රාවය ෆ්ලක්ස් කියලා එකක් අර්ථ දක්වනවා. ෆ්ලක්ස්. හරි. ශ්‍රාවය කියලා අපි අර්ථ දක්වන්නේ සාමාන්‍යයෙන් යම් වර්ගඵලයක් ඔස්සේ වැටිලා තියෙන බල රේඛා ගාන. දැන් ඔයගොල්ලොන්ට තේරෙන්න ඕන මේ බල රේඛා 1 2 3යි කියලා ගණන් කරලා අපි ශ්‍රාවයට අගයක් කියන්නේ නෑ. මේක මොඩල් එකක් නිකන් හිතන විදිහ. ඒ කියන්නේ අපි මෙහෙමයි දැන් හිතන්නකො කුඹුරක තියෙන ගොයන්ගස් ගාන තමයි ශ්‍රාවය කියලා. නේද? කුඹුරක තියෙන ගොයන්ගස් ගාන තමයි ශ්‍රාවය කියන්නේ. හිතන්න තව සති 2යි සති 3යි සති 4කින් එක්සෑම් එක ඉවරයි. අර පොළොන්නරුව පැත්තේ කොහේ හරි ගිහිල්ලා අර උඩ පැලකට වෙලා කුඹුරක් දිහා බලාගෙන පැල් ගවියක් කියලානේ කොච්චර රිලැක්ස්ද වැඩේ. රයිට් ඒ රිලැක්ස් ෆීලින් එක ගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. රයිට් අර ලොකු ලොකු ටාගට්ස් මේ වෙලාවේ ඔළුවේ තියාගන්න එපා. ඔළුවට හරි බරක් ඒක. හරිද? අර මොකද කියන්නේ නාබර ගොයමට කියලා සින්දුවක් එහෙම කියාගෙනනේ. හරිද? අර පැලක් උඩට වෙලා. රයිට්. ඒතර ඒ වගේ පොඩ රිලැක්ස් ෆීලින් එකක් ගන්න. රයිට්. ඒතර ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරන්නේ අර ඉවරයිනේ මේකනේ දවස පුරා නිදා ගන්න හරි පුළුවන් සතුටේ. හරි. එතකොට මේ වගේ රිලැක්ස් ෆීලින් එකක් ගන්න අර ලොකු දුර ටාගට්ස් හිතන්න එපා. ඔළුවට අමාරුයි ඒක මේ මොහොතේ. හරි. මේ බලන්නකෝ. දැන් ඔන්න කුඹුරක තියෙන ගොයන්ගස් ගාන අපිට පේනවා නම් යම්කිසි ලියද්දක තියෙන ගොයන්ගස් ගානට වඩා අරකේ ගොයන්ගස් ගාන වැඩි. අපිට කියන්න පුළුවන් මේකේ ශ්‍රාවයට වඩා අරක වැඩි කියලා. එහෙම කියන මොඩල් එකක් මේක. එහෙම නැත්නම් ගොයන්ගස් 1යි 2යි 3යි 4යි කියලා ගණන් කරලා අපි කියන්නේ මේක එහෙම අගයක් කියන්නේ අර වැඩිද අඩුද වගේ අදහසක් තමයි කියන්නේ. අරකේ ගොයන්ගස් වගේ මේකේ ගොයන්ගස් දෙගුණයක් තියෙනවා. හරි මේක මොඩල් එකක් කියලා කියන්නේ ඒකයි ආකෘතිය. හරි ශ්‍රාවය කියනවා බල රේඛා ගානට බල රේඛා ගාන ගණන් කරලා එහෙම කියන්නේ නෑ හැබැයි ඈ බල රේඛා ගාන වගේ දෙයක්. එතන මෙතන තව එකක් අපි අර්ථ දක්වනවා ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා එකක් අර්ථ දක්වනවා. චුම්බක sorry sorry එතන sorry මේක වැරදුනා. sorry මේක වැරදුනා මේ මේ චුම්බක ක්ෂේත්‍රය වැටුණා මෙතන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය right විද්‍යුත් ශේෂ තීව්‍රතාවය sorry මෙතන ශ්‍රාවය කියලා එකක් අර්ථ දක්වනවා phi කියලා විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අපි මේ ශ්‍රාව ආකෘතිය අනුව විද්‍යුත් ශේෂ තීව්‍රතාවය sorry විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ශ්‍රාව ආකෘතිය අනුව ප්‍රකාශ කරනවා ඒකක වර්ගඵලයක් කරා ඊට ලම්බකව ගමන් කරන බල රේඛා ගාන කියලා. හරිද? චුම්බක ක්ෂේත්‍රලත් මෙහෙම කතන්දරයක් තියෙනවා. ඒක පස්සේ කතා කරමු අපි. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අපි අර්ථ දක්වනවා. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන්නේ මොකද්ද? ධන කූලෝම් එකක් මත ක්‍රියා කරන බලය නේද? ධන කූලෝම් එකක් මත ක්‍රියා කරන බලය. එතන මම ඒකම අර්ථ දක්වනවා මෙහෙම ශ්‍රාව ආකෘතිය අනුව අර්ථ දක්වනවා ඒකක වර්ගඵලයකින් ඒකට ලම්බකව ගමන් කරන බල රේඛා ගාන කියලා. දැන් මෙතන බලන්නකෝ මම අර කිව්වේ. දැන් මෙතන ධන කූලෝම් එකක් තිබ්බොත් ධන කිව් ආරෝපණයේ ධන කූලෝම් එකක් තිබ්බොත් ඒ වගේ දෙගුණයක බලයක් මෙයා ගිදර ඒ දුරෙන්ම ධන කූලෝම් එකක් තිබ්බොත් ඇති වෙනවනේ. ඉතින් ඒකම මම බල රේඛා ගාන සමානුපාතික වෙදලත් නිරූපණය කරානේ. ඒතර මට කියන්න පුළුවන් මේකේ ඒකක වර්ගඵලයකින් යන බල රේඛා ගානට වඩා මේ හරිය ඒකක වර්ගඵලයකින් යන බල රේඛා ගාන වැඩි. ඒ නිසා තමයි මෙතන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය වැඩි උනේ. එහෙම කියන්න පුළුවන් මට ඒ වගේ මොඩල් එකක් මේ අපි හදන්නේ. එහෙනම් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අපිට කියන්න පුළුවන් phi බෙදීම a කියලා. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අපිට කියන්න පුළුවන් phi බෙදීම a. හරිද? ඒතර ඒකක වර්ගඵලයකින් යන ඊට ලම්බකව යන බල රේඛා ගාන
ශ්‍රාව ආකෘතිය අනුව විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියලා අර්ථ දක්වනවා. දැන් මෙතන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන්නේ මොකක්ද එහෙනම්? මෙතන වා වර්ග මීටරයක් තෝරගත්තොත් ඒ වර්ග මීටරය හරහා ලම්බක වෙන බල රේඛා ගන්න. ඒ බල රේඛා ගන්න වැඩි වෙනවා නේද? බල රේඛා ඇති කරන ආරෝපණයේ අගය වැඩි වුණොත්. ධන කූලෝම් එකක් මත බලය කියන එකම මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය කියන එකම ශ්‍රාවාකෘතිය අනුව අර්ථ දක්වනවා ඒකක වර්ගඵලයකින් ඊට ලම්බක වෙන බල රේඛා ගන්න කියලා. හරිද? ඒක මොඩල් එකක්. ඒ මොඩල් එකෙන් ලොකු ප්‍රයෝජන තියෙනවා. හරි. එතකොට මේ ශ්‍රාවාකෘතිය මත පදනම් කරගෙන ප්‍රමේයක් ඉදිරිපත් වෙනවා ගවුස් ප්‍රමේය කියලා. හරි. ඒතර විද්‍යුත් ශාස්ත්‍රවල තියෙන ඉතාම ප්‍රසිද්ධ ප්‍රමේයක් ගවුස් ප්‍රමේය. හරි. ගවුස් ප්‍රමේය කියන්නේ ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය කියන්නේ මෙහෙම දෙයක්. ගවුස් ප්‍රමේයෙන් කියනවා ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන පද්ධතියක අනිවාර්යෙන් ගවුස් ප්‍රමේයෙන් MCQ එකක් එන්නවම තමයි. හරිද? විද්‍යුත් ශාස්ත්‍ර වලින් MCQ 4ක් 5ක් 6ක් විතර එනවා සාමාන්‍යයෙන් සමහර වෙලාවලට. ගවුස් ප්‍රමේයෙන් අනිවාර්යෙන් MCQ එකක් එනවා. හරිද? හරිම ලේසි MCQ එක හරියට අල්ලගන්න. සාමාන්‍යයෙන් ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන පද්ධතියක මේ බලන්න මෙතන ධන Q එකක් තියෙනවා, මෙතන ඍණ Q දෙකක් තියෙනවා, මෙතන ධන Q තුනක් තියෙනවා, මෙතන ධන Q හතරක් තියෙනවා. එම ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන පද්ධතියක වා සංවෘත පෘෂ්ඨයක් තෝරගත්තා. මම මේ ඇඳලා තියෙන එක සංවෘත පෘෂ්ඨයක්. සංවෘත පෘෂ්ඨය. සංවෘත පෘෂ්ඨයක් 3D හිතන්න ඕනි ඉතින් සංවෘත පෘෂ්ඨයක් තෝරගත්තොත්. මේවා මම ඇඳලා තියෙන එක සංවෘත පෘෂ්ඨයක්. කියන්නේ සිලි බෑගයක් වගේ එකක් කියන ඒ බෑග් එක ඇතුලේ තමයි මේ ආරෝපණ ටික තියෙන්නේ. සංවෘත පෘෂ්ඨයක් මේවා 3D හිතන්න ඕන. එහෙම සංවෘත පෘෂ්ඨයක් තෝරගත්තොත් ගවුස් ප්‍රමේයෙන් කියනවා ඒ සංවෘත පෘෂ්ඨය හරහා සපල සපල බල රේඛා ගන්න. සපල ශ්‍රාවය සපල බල රේඛා කියන්නේ පිටතට යනවා නම් මිලියනයක් ඇතුළට එනවා නම් මිලියන භාගයක් සපල ශ්‍රාවයේ මිලියන භාගයයි. සපල වශයෙන් පිටතට සංවෘත පෘෂ්ඨය හරහා පිටතට සපල ශ්‍රාවය පිටතට යන බල රේඛා ගන්න. එයා කියනවා සමානයිලු පෘෂ්ඨය තුල ආරෝපණවල VG එකතුව. පෘෂ්ඨය තුල තියෙන ආරෝපණවල VG එකතුව එප්සිලන් වලින් බෙදුවාම ලැබෙන අගයට. දැන් මේකේ තියෙන පෘෂ්ඨය තුල තියෙන ආරෝපණ කියන ධන Q1 ඍණ Q2 ධන Q3. එහෙනම් ධන Q1 එකතු කරන්න ඍණ Q2ට එකතු කරන්න ධන Q3ක්. බෙදන්න එප්සිලන් වලින්. හරිද? මේ ආරෝපණවල VG එකතුව එප්සිලන් වලින් බෙදුවාම ලැබෙන අගයට සමානයිලු 5 කියන එක. හොඳට අහගෙන ඉන්න මම මේ කියන කාරණය. ඒක ගවුස් ප්‍රමේයෙන් එයා කියන්නේ. හරිද? පිටතට සපල ශ්‍රාවය. ඔක ටිකක් තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ හරිම ලේසි කතාවක් උතන තියෙන්නේ. හරිද? තේරුම් ගන්න කතාව. විතර තේරුම් ගත්තට පස්සේ හරිම ලේසි. ඒ කියන්නේ මෙතන වා හිතන්න දැන් මෙතන ධන 2යි මේක ඍණ 2යි මෙතන ධන 3යි කියලා. එතකොට මේ ටික ඔක්කොගේම එකතුව ධන 2කට ඍණ 2 කැපෙනවා ධන 3යි. ඒ කියන්නේ මිලියන 3ක් බල රේඛා මේකෙන් සපල වශයෙන් පිට වෙනවා වගේ. දැන් මෙතන ඍණ Q නම් තියෙන්නේ බල රේඛා ඇතුළටනේ අපි ලකුණු කරන්න ඕන. ඍණ Q නම් බල රේඛා ඇතුළට ලකුණු කරන්න ඕන. ධන Q1 නම් බල රේඛා පිටට. මේ ධන Q3 නම් බල රේඛා පිටට. ඒතර මේ බල රේඛා ගානේ මේ බල රේඛා ගානේ එකතුවක් පිටට තියෙනවා. මේකට එන බල රේඛා ටික තුලට තියෙනවා. අර පිටත තියෙන බල රේඛා ටිකෙන් තුලට තියෙන බල රේඛා ටික අඩු කරා. එතකොට එනවා සපල වශයෙන් පිටතට තියෙන බල රේඛා ගා. සපල වශයෙන් පිටත තියෙන ශ්‍රාවය එනවා. හරිද? ඒක අපි එප්සිලන් වලින් බෙදන්න ඕන. ළමයි මේක මොඩල් එකක්. සමහර සිලබස් තියෙනවා කෙලින්ම මේකේ එප්සිලන් එක නැතුව සිග්මා Q කියන එකම ෆයිට ගන්න එකක්. හරිද? ඒක ලොකු ප්‍රශ්න කරගන්න එපා. හරි. මේ බලන්නකො මෙතන සිග්මා Q එප්සිලන් ගෙන් බෙදුවාම ලැබෙන අගයට අපි කියනවා පිටතට තියෙන සපල ශ්‍රාවය කියලා. ඒතර ඔයගොල්ලෝ මගෙන් අහනවා දැන් මේ ධන Q4 ඕන් නැද්ද කියලා. මෙතන මේකනේ කතාව. දැන් මේ ධන Q4න් මේ පෘෂ්ඨය හරහා බල රේඛා යවනවද? ඔව්. හැබැයි එක තැනකින් ඇතුළු වෙන ඒවා තව තැනකින් පිටට යනවනේ. ඒතර මේ පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවයට ඒකෙන් බලපෑමක් නැහැ. එහෙම නේද? මේකෙන් බල රේඛා මිලියනයක් ගවුස් පෘෂ්ඨයේ තුරට එව්වට ඒ මිලියනයම යම් තැනකින් පිටට යනවනේ. ඒතර පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවයට මෙයාගෙන් දායකත්වයක් නැහැ. පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවයට දායකත්වයක් තියෙන්නේ පෘෂ්ඨය තුල ඉන්න අය විතරයි. ඒක තමයි ගවුස් කියන්නේ. දැන් මම මෙහෙම එකක් ඇහුවා.
මේ වගේ තැනක විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ඇහුවොත් මේ වගේ තැනක විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය හොයන්න කිව්වොත් මේ වගේ තැනක විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය හොයන්න කිව්වොත් එතකොටත් මං ගෞස් පෘෂ්ඨයේ තුල තියෙන ආරෝපණ විතරද සලකන්නේ නැත්නම් මේ Q4ක් සලකනවා මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ මං ඔන්ලයින් අයගෙන් අහන්නේ හරි එතකොට මොකක්ද කියන්නේ සලකන්නේ නෝනේ 14ම මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලයයි මේවයි පටල ගන්න එපා. ධන කූලෝම් එකක් මත බලයට මේ හැමෝගෙම ඇති වෙන බලවල දෛශික එකතුව ගන්න ඕන. ඒක වෙන කතාවක් ඈ. සපල ශ්‍රාවය ඒක වෙන කතාවක්. හරිද? ඒතර මෙන්න මේක තමයි ගෞස් ප්‍රමේයෙන් කියන්නේ. දැන් බලන්න ඔයගොල්ලෝ හිතන්න මේ දැන් මේකේ හැටියට මෙතන ධන Q එක වට කරලා මම සංවෘත පෘෂ්ඨයක් ඇඳලා තියෙනවා. ඒතර මේ සංවෘත පෘෂ්ඨය තුල ධන Q ආරෝපණයේ තියෙන තැන වෙනස් කරොත් සපල ශ්‍රාවය වෙනස් වෙනවද පෘෂ්ඨය හරහා? නැහැ. පෘෂ්ඨය හරහා සපල බල රේඛා ගාන වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ මේ පෘෂ්ඨය හරහා බල රේඛා 8ක් තියෙනවා. දැන් ගෞස් පෘෂ්ඨය මම වෙනස් කරන්නේ නැතුව ආරෝපණය මෙතෙන් අරන් ගියා. ඒත් තාම බල රේඛා 8ම පෘෂ්ඨය හරහා තියෙනවා. මේක ඔයා මෙතෙන් අරන් ගියත් බල රේඛා 8ම පෘෂ්ඨය හරහා තියෙනවා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. අර දැන් ගෞස් පෘෂ්ඨයේ මේ පැත්ත හරහා යන බල රේඛා ගාන දැන් මෙතෙන්ට වඩා වැඩි. අර එක පැත්තක් කරා යන බල රේඛා ගාන වැඩි. ඒක වෙන කතාවක්. හැබැයි ගෞස් පෘෂ්ඨයේ හරහා සපල වශයෙන් යන බල රේඛා ගාන ආරෝපණයේ තියෙන තැනත් එක්ක රඳා පවතින්නේ නැහැ. ඒකයි නේද? හරි. මෙතන බලන්න. අපිට කියන්න පුළුවන් මෙහෙම ආරෝපණ පද්ධතියක් තියෙනවා. මේ ආරෝපණ පද්ධතිය මේක එක ගෞස් පෘෂ්ඨ පළවෙනි ගෞස් පෘෂ්ඨය. මේක දෙවෙනි ගෞස් පෘෂ්ඨය කියලා හිතන්නකෝ. අපෙන් අහනවා මේ පළවෙනි ගෞස් පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවය. ඒතර ගෞස් ප්‍රමේයෙන් අපි ඕක ලියන්නේ කොහොමද? phi සමානයි sigma q බෙදීම epsilon naught කියලා ලියන්නේ. මොකද sigma q බෙදීම epsilon naught කියන්නේ මේ පළවෙනි ගෞස් පෘෂ්ඨය හරහා පිටතට සපල ශ්‍රාවය. එහෙම නේද? එතකොට අපි ගන්නේ පළවෙනි ගෞස් පෘෂ්ඨය තුල තියෙන ආරෝපණවල VG එකතුව. කීයද? ධන q1 ධන q2 ධන ඍණ q4. මේක තුල තියෙන ආරෝපණවල VG එකතුව. ධන q1 ධන q2 ධන ඍණ q4 බෙදීම epsilon. ඒකට මේක අදාළ වෙන්නේ නැහැ. මොකද මෙතනින් මේ පෘෂ්ඨය හරහාට මේ පෘෂ්ඨයට එන බල රේඛා තව තැනකින් පිට වෙනවා. හැබැයි මෙයාගෙන් වෙන්නේ පිට වෙන එක විතරයි පෘෂ්ඨය හරහා. හරි. දෙවනි පෘෂ්ඨය හරහා සපල ශ්‍රාවය අපි ගන්නෙ කොහොමද? දෙවනි පෘෂ්ඨය තුල තියෙන ආරෝපණවල එකතුව VG එකතුව ධන Q1 ධන Q3 ධන ඍණ Q5. බෙදන්න ඕන කීයෙන්ද? බෙදන්න ඕන epsilon naught එකේ. ඔය වගේ ලියන්න දන්නවද කියලා එකක් අහන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේ පාර. හැබැයි මතක තියාගන්න මේ වගේ තැනක විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය එහෙම ඇහුවොත් මුන් සෙට් එකෙන් වෙන බල හිතන්න ඕනේ. මේ ශ්‍රාවය කියන්නේ වෙන කතාවක්. ශ්‍රාවය කියන්නේත් මෙතන අර සපල ශ්‍රාවය පිටතට සපල ශ්‍රාවය මේ සංවෘත පෘෂ්ඨය හරහා පිටතට සපල ශ්‍රාවයක් ගැන මෙතෙන්දි කතා කරන්නේ. හරි මේක ටිකක් වැඩිපුර හිත ලියා ගන්න. 46 වෙනි ස්තන වෙනකම් පටන් ගන්න. හරි රයිට්. එතන අපි එනවා ඊළඟ කොටසට විද්‍යුත් විභවය. දැන් ඒගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා අලුතෙන්ම අහපු කෙනෙකුට උනත් දැන් මොකද්ද විභවය කියන්නේ? විභවය කියන්නේ අනන්ත ඉඳලා මොන හරි කියනකොට කරන්න ඕන කාර්යය වගේ අයිඩියා එකක් නේ. හරි. එතකොට මෙතන ධන Q ආරෝපණයක් තියෙනවා නම් දැන් හිතන්න මෙතන මොකක් හරි ආරෝපණයක් තියෙනවා ධන හෝ ඍණ හෝ මොකක් හරි ආරෝපණයක් තියෙනවා නම් ඒ හරි. දැන් බලන්න මෙතන යම්කිසි ආරෝපණයක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ ආරෝපණ ඉදලා සිම්පල් R දුරකින් ලක්ෂයක විභවය P නම්. ඒ විභවය කියන එකේ අදහස තමයි මෙන්න මෙතන තියෙන Pට මේ ලක්ෂයට ගොඩාක් දුර ඉඳලා ධන කූලෝම් එකක ආරෝපණයක් අනන්ත ඉඳලා ධන කූලෝම් එකක ආරෝපණයක් අරගෙන එද්දි කරන්න ඕන කාර්යය. අනන්තයේ ඉඳලා ධන කූලෝම් එකක ආරෝපණයක් පීට ගේද්දි කරන්න ඕන කාර්යය අපි කියනවා P ලක්ෂයේ විද්‍යුත් විභවය කියලා. මේක අර්ථ දැක්වීමක්. අනන්තයේ ඉඳලා P ලක්ෂයට ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යයට අපි කියනවා P ලක්ෂයේ විද්‍යුත් විභවය කියලා. ඒක අපිට මැත්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන්. දැන් මේ දක්වා කතා කරපු සමීකරණ එක එක ප්‍රමේයයන් ඇසුරින් ගොඩ නැගුණේ.
මේක මැත්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන් VP සමානයි 1/4 පයි එප්සිලන් Q බෙදීම R කියලා. R වර්ගයක් නෑ මෙතන. 1/4 පයි එප්සිලන් Q බෙදීම R කියලා මැත්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන්. P ලක්ෂයේ විද්‍යුත් විභවය 1/4 පයි එප්සිලන් Q බෙදීම R කියලා මැත්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන්. මේක පෙන්වලා දුන්නේ කොහෙද? මේක දීලා තියෙන්නේ. මැත්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලෝ හිතුවොත් මෙතන ඍණ Q ආරෝපණයක් තියෙන්නේ කියලා. ඒ ඍණ Q ආරෝපණය ඉඳලා සිම්පල් R දුරකින් විභවය අපිට ලියන්න පුළුවන් 1/4 පයි එප්සිලන් ඍණ Q බෙදීම සිම්පල් R කියලා. දැන් මෙතන ළමයි දැන් මෙතන අර විභවයේදී ධන ඍණ දානවා. මේකේ ඉන්නේ ඍණ උත්තරයක් අරක දාන. ඒකට හේතුව දැන් අපි අර්ථ දක්වන්නේ ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යය කියලානේ. ඇත්තටම දැන් මෙතන ධන කැපිටල් Q නම් තියෙන්නේ. මම ධන කූලෝම් එකක් ඌ දිහාට අරන් එද්දි තල්ලු කරගෙන එන්න එපයි ඇත්තටම. මොකද මෙතන ධන කැපිටල් Q නම් තියෙන්නේ. මම ධන කූලෝම් එකක් ගේද්දි ඌව විකර්ෂණය කරනවානේ. නේද? ධන කැපිටල් Q ගෙන් ධන කූලෝම් එකක්ව විකර්ෂණය කරනවානේ. ඇත්තටම සැබවින්ම කාර්යයක් කරන්න ඕන. හැබැයි මෙතන ඍණ කැපිටල් Q නම් තියෙන්නේ මම ධන කූලෝම් එකක් ඈත තියලා අතාරින්න විතරයි ඕන. තියා කැමැත්තෙන් එනවා. ශක්තිය නිදහස් කරමින් එනවා. ඒක තමයි මේ විභවය ඍණ කියන එකේ අදහස. ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යයයි අනන්තයේ ඉඳලා ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යයයි විභවය කියන්නේ. අනන්තයේ ඉඳලා ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යයයි විද්‍යුත් විභවය කියන්නේ. එතකොට මෙතන විද්‍යුත් විභවය ඍණ වුණා. ඍණාරෝපණයක් අවට විද්‍යුත් විභවය ඍණ, ධනාරෝපණයක් අවට විද්‍යුත් විභවය ධන. ඒකේ අදහස නිකමට හිතන්න මෙහෙම දෙයක්. මේක සුළු කරාම වාට ආවා කියලා හිතන්නකෝ ඍණ 100යි ජූල්. ඕකේ අදහස මොකක්ද? නිය අදහස. අදහස තමයි ගොඩාක් ඈත ඉඳලා මෙන්න මේ වගේ දෙයක් මෙතනදී අදහස් කරන්න. මේ හරිය තියෙන ධන කූලෝම් එකක්. ධන කූලෝම් එකක් නිදහස් කරොත් එයා මෙතෙන්ද එනකොට ජූල් 100ක ශක්තියක් නිදහස් වෙනවා. ධන කූලෝම් එකක් මෙතන තියලා අතෑරියොත් ඒක අර මෙයාගේ ආකර්ෂණයෙන් හින්දා මෙතෙන්ද එනවනේ. ඒකෙන් ජූල් 100ක ශක්තියක් නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ වෙන ශක්ති ප්‍රභේදයක් බවට හැරෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් චාලක ශක්තිය. ඔයා මේ හරිය ධන කූලෝම් එකක් තියලා අතෑරියොත් අර ඍණ Q එකේ ආකර්ෂණ නිසා ඒක මෙතෙන්ද එනවනේ. මෙතෙන්ද එනකොට මේ මැත්ස් වලින් ඔප්පු කරපු සමීකරණය සුළු කරාම එන්නේ ඍණ 100 නම් ඒකේ අදහස ජූල් 100ක ශක්තියක් වෙන ශක්ති ප්‍රභේදයක් බවට හැරෙනවා. ඒ ප්‍රධාන වශයෙන් චාලක ශක්තිය. අපිට වාතය එහෙම මොනවත් නැහැ කියලා හිතමු. ඒතර මේ ආරෝපණය මෙතෙන් එනකොට ඒක යාගේ චාලක ශක්තිය විදිහට තමයි ශක්තිය වැඩි වීම වෙන්නේ. ඒකට තමයි විද්‍යුත් විභවය කියලා කියන්නේ. ඒතර මේ වගේ පද්ධතියක අපෙන් ඇහුවොත් P ලක්ෂයේ විද්‍යුත් විභවය කීයද කියලා. ඔයගොල්ලෝ මතකද P ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය හොයනකොට අපි මොකද කරේ? මෙතන ධන කූලෝම් එකක් තියලා මෙතන ධන කූලෝම් එකක් තියලා ඌ මත බලය ගත්තානේ. හැබැයි විද්‍යුත් විභවය හොයනකොට අපි කරන්නේ මෙතන ධන කූලෝම් එකක් ගේද්දි කරන්න ඕන කාර්යය. ඒතකොට කරන්නේ අපි මේක අමතක කරනවා. මෙයා විතරක් මෙතන හිටියනම් මෙයා හින්දා මෙතන විද්‍යුත් විභවය ලියනවා. 1/4 පයි එප්සිලන් නෝට් ධන Q එක බෙදීම R1. වර්ගයක් එන්නේ නැහැ මේ විභව සමීකරණ වල වර්ග නැහැ. ඒ බල සමීකරණ වලයි වර්ග තියෙන්නේ. හරිද? මේක ඒකක කූලෝමයට ජූල් කූලෝමයට ජූල් කූලෝම් එකක් ගේද්දි කරන කාර්යය. ඒතර P ලක්ෂයේ විද්‍යුත් විභවය අපි ලියුවා මෙයා හේතුවෙන් 1/4 පයි එප්සිලන් Q එක බෙදීම R. එකතු කරනවා P ලක්ෂයේ විද්‍යුත් විභවය ලියනවා මෙයා හේතුවෙන්. ආයි වෙන කතාවක් නැහැ. හරි මොකද්ද? 1/4 පයි එප්සිලන් නෝට් ඍණ Q2 බෙදීම R2. ඍණ Q2 බෙදීම R2. 1/4 පයි එප්සිලන් නෝට් ඍණ Q2 බෙදීම R2 කියන්නේ P ලක්ෂයේ විද්‍යුත් විභවය මෙයා හේතුවෙන්. මෙයා හේතුවෙන්. ඒ විදිහට තමයි විද්‍යුත් විභවයක් හොයන්නේ. මේකේ ප්‍රස්ථාර අඳින්න කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ධන Q ආරෝපණයේ ඉඳලා විද්‍යුත් විභවය වෙනස් වෙන විදිහ අඳින්න කියලා. ඒතර විද්‍යුත් විභවය හොයන සමීකරණය මොකද්ද? 1/4 පයි එප්සිලන් නෝට් ධන Q බෙදීම R නේ උතන එන්නේ. මෙතන එන්නේ මොකද්ද? මෙතන එන්නේ 1/4 පයි එප්සිලන් නෝට් ඍණ Q බෙදීම R කියන එක එන්නේ. එහෙම නේද? ඒතර මෙතන එන ප්‍රස්ථාරෙත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ධන Q ආරෝපණයක් කවට හැම තැනකම එන්නේ ධන විභව. ඒක දිශාව අනුව වෙනස් වෙන එකක් නෙමෙයි. මේක බලයක් වගේ අර දිශාවක් එහෙම එකක් නෙමෙයි. ඍණ Q ආරෝපණයක් කවත හැන්තැනම එන්නේ ඍණ විභව. ඒතර ඔයගොල්ලන්ට දැන් අත්දැකීම් තියෙන්න ඕන මෙතන ප්‍රස්ථාරය මෙහෙම නේද දෙන්න ඕන අපි කලින් කතා කරපු හැටියට. මෙතන ප්‍රස්ථාරය එන්න ඕන ඍණ පැත්තේ. ඔහොම එන්න ඕන.
ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන R1 දුරක නම් මේ ලක්ෂය තියෙන්නේ. R1 කියන අගය මෙතෙන්ට ආදේශ කරොත්. R1 ආදේශ කරොත් මෙතෙන් එනවා නේද V1ට ඍණාගයක්. ඒ ඍණාගය තමයි මෙන්න මෙතන ලකුණු කරන්න ඕන අපි. එහෙම ලකුණු කරලා V1 ඍණාගය ලකුණු කරලා ප්‍රස්ථාරය යන්දොත් මෙහෙම එකක් එන්නේ. ඒතර ඔය ඕක MCQ වල තෝරන්න අහන්න පුළුවන් ලක්ෂ්‍ය ආරෝපණයක් අවට විද්‍යුත් විභවය දුරත් එක්ක වෙනස් වෙන විදිය. හරි. half century එකක් ගැහුවා අපි 51 වෙනි ස්ථානකට ආවා. හරි. අල්ලගෙන යම් බලන්න. හරි. අපි ඊට පස්සේ යනවා මේ බලන්න 52 වෙනි ස්ථානේ මෙහෙම ගානක් ඇහුවොත් අපෙන් සාමාන්‍යයෙන් විද්‍යුත් ක්ෂේත්‍රවලදී මෙහෙම ගණන් අහනවා. අපෙන් අහනවා දැන් මෙතන ධන කැපිටල් Q ආරෝපණයක් තියෙනවා. ධන කැපිටල් Q ආරෝපණයක් තියෙනවා. හොඳද? මේ මෙතන ධන කැපිටල් Q ආරෝපණයක් තියෙනවා. ධන කැපිටල් Q ආරෝපණයක් තියෙනවා. ඒකේ ඉඳලා සිම්පල් R එක දුරකින් A ලක්ෂයක් තියෙනවා. ධන කැපිටල් Q ආරෝපණයේ ඉඳලා සිම්පල් R දෙක දුරකින් B ලක්ෂයක් තියෙනවා. R එක දුරකින් A ලක්ෂය තියෙනවා. R දෙක දුරකින් B ලක්ෂය තියෙනවා. හරිද? අපෙන් අහනවා A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට B ලක්ෂයට ධන සිම්පල් Q ආරෝපණයක් අරගෙන යනකොට A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට ධන සිම්පල් Q ආරෝපණයක් අරගෙන යනකොට කරන්න ඕන කාර්යය අපෙන් අහනවා. මෙන්න මේ වගේ වෙලාවලට අපි කරන්නේ සාමාන්‍යයෙන් මතක තියාගන්න W සමානයි Q ඩෙල්ටා V කියන සමීකරණය පාවිච්චි කරන එක කරන්නේ. මේකේ හරියට Q-ටයි මේ අරන් යන ආරෝපණයේ ලකුණයි ඩෙල්ටා V-ට ආදේශ කරනකොට ඒ ලකුණුයි හරියට ආදේශ කරන්න ඕන. හොඳට මතක තියාගන්න මෙතන අරන් යන්නේ ධන Q ආරෝපණයක් නම් ධන Q ධන සිම්පල් Q වැඩි කිරීම විභව අන්තරය. ඔයගොල්ලෝ මතකද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදීත් අපි කිව්වා මෙතන ඉඳලා මෙතෙන්ට නම් අරගෙන යන්නේ මෙතන විද්‍යුත් විභවයෙන් මෙතන විද්‍යුත් විභවය අඩු කරන්න ඕන. VB ගෙන් VA අඩු කරන්න ඕන. ඒතර V කියන එක කියන්නේ ඒකක ආරෝපණයත් එක්කනේ. ඒතර VB ගෙන් VA අඩු කරන්න ඕන. මෙතන ඉඳලා මෙතෙන්ට ධන කූලෝම් එකක් අරන් යනකොට කරන්න ඕන කාර්යය ඇහුවොත් VB ගෙන් VA අඩු කරොත් ඇති. හැබැයි ඒක දැන් සිම්පල් Q ගෙන් වැඩි කරන්න ඕන. Q ආරෝපණයක් මෙතන ඉඳලා මෙතෙන් යනකොට කරන කාර්යය හොයන්න නම් ධන සිම්පල් Q වැඩි කිරීම VB ඍණ VA. ධන සිම්පල් Q වැඩි කිරීම VB ට ලියන්න පුළුවන් 1/4 π එප්සිලන් Q බෙදීම R2. මෙතන විද්‍යුත් විභවය ලියන්න පුළුවන් 1/4 π එප්සිලන් Q බෙදීම R2 කියලා. මෙතන විද්‍යුත් විභවය ලියන්න පුළුවන් 1/4 π එප්සිලන් Q බෙදීම R1 කියලා. අන්නේ විභව අන්තරය ඔයගොල්ලෝ ධන සිම්පල් Q ගෙන් වැඩි කරාම ධන සිම්පල් Q මෙතන ඉඳලා මෙතෙන් අරන් යන්න කාර්යය ඇහුවොත් ඒක පුළුවන්. දැන් ඍණ සිම්පල් Q එකක් නම් මෙතෙන් අරන් යන්නේ මේක ඍණ Q ගෙන් වැඩි කරන්න ඕන. ඒක මතක තියාගන්න ඕන. මෙතන ඉඳලා මෙතෙන්ට ධන Q ගේනවා නම් මේ දෙක මාරු කරන්න ඕන. එහෙම ගානක් සමහර විට එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ බලන්න විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සහ විභව අනුක්‍රමණය. මේකට අපි කියනවා විභව අනුක්‍රමණය. අතර සම්බන්ධයක් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ තහඩුව ධන ආරෝපිතයි කියලා. මේ තහඩුව ධන ආරෝපිතයි. ඔයගොල්ලෝ හිතන්න මේ තහඩුව ඍණ ආරෝපිතයි කියලා. මේ තහඩුව ධන ආරෝපිතයි, මේ තහඩුව ඍණ ආරෝපිතයි. මේ තහඩුව ධන ආරෝපිතයි, මේ තහඩුව ඍණ ආරෝපිතයි කියලා හිතන්න. හරි. මේ තහඩුව ධන ආරෝපිතයි, මේ තහඩුව ඍණ ආරෝපිතයි නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් මේ පැත්තට තියෙනවානේ. අර අපි බල රේඛා ගැනත් කතා කරේ. ඒ කියන්නේ මේ හරිය තියෙන ධන කූලෝම් එකක් මත බලය මෙහෙටනේ තියෙන්නේ. එහෙම නේද? ඒතර අපිට විභවාන්තරය කියලා දෙයක්ත් අර්ථ දක්වන්න පුළුවන් නේ. අර මෙතන ඉඳලා මෙතෙන්ට ධන කූලෝම් එකක් කුවමාරු වෙද්දි කරන කාර්ය කියලා. ඕවා ඇසුරින් අපිට ඔප්පු කරන්න පුළුවන්. හරිද? මේ අතර විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය විභවාන්තරය දුරෙන් බෙදලා ඍණෙන් වැඩි කරාම එන ආගයට සමානයි කියලා.
විභව අන්තරය. මේ තහඩු දෙක අතර විභව අන්තරය. ධන කූලෝම් එකක් කුවමාරුවේදී කෙරෙන කාර්යය. මේ තහඩු දෙක අතර ධන කූලෝම් එකක් කුවමාරුවේදී කෙරෙන කාර්යය. මේ තහඩු දෙක අතර විභව අන්තරය. තහඩු දෙක අතර ධන කූලෝම් එකක් කුවමාරුවේදී කෙරෙන කාර්යය දුරෙන් බෙදුවොත් එන අගය ඍණ එක පැත්තකට දාන්නකො. එන අගය හරියටම සමානයි විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවයට. මේ තහඩු දෙක අතර විභව අන්තරය දුරෙන් බෙදුවාම එන අගය 5යි නම් ඒකේ අදහස තමයි මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය 5යි කියන එක. ඍණ කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඍණ කියන එක එන්න හේතුව තමයි දැන් බලන්න විභවය වැඩි වෙන්නේ මේ පැත්තට. මේ හරිය ඍණ මේ හරිය ධන. විද්‍යුත් විභවය වැඩි වෙන්නේ මේ පැත්තට. හැබැයි විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය තියෙන්නේ අනිත් පැත්තට. දැන් මෙතන AB හිතන්නකෝ ඈ. AB හිතන්න කාගේද විභවය වැඩි? A ගේ විභවය වැඩි B ගේද? A ගේ වැඩි නේද? මොකද මෙතන 1/4 π එප්සිලන් Q බෙදීම R1. B ගේ විභවය අඩුයි. 1/4 π එප්සිලන් Q බෙදීම R2. විභවය අඩු වෙන්නේ මෙහෙට. A ඉඳලා B ට යනකොට විභවය අඩු වෙනවා. හැබැයි ධන කූලෝම් එකක් මෙතන තිබ්බොත් මේ ධන Q ගෙන් ඒ ධන කූලෝම් එක මත බලය තියෙන්නේ මේ පැත්තට. විභවය අඩු වෙන පැත්තට තමයි ශේෂ්ඨ තීව්‍රතාවය තියෙන්නේ. නැත්නම් B ට වඩා A ගේ විභවය වැඩි. හිතලා බලන්න පොඩ්ඩක්. 1/4 π එප්සිලන් Q බෙදීම R1. 1/4 π එප්සිලන් Q බෙදීම R2. B ට වඩා A ගේ විභවය වැඩි. ඒතර විභවය වැඩි වෙන්නේ මෙහෙට. හැබැයි මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය තියෙන්නේ අනිත් පැත්තට. විභවය වැඩි වෙන පැත්තට නෙමෙයි ශේෂ තීව්‍රතාවය අනිත් පැත්තට තියෙන්නේ. ඒ අදහස ගම්ම්‍ය වෙන්න තමයි අපි මෙතන ඍණ ලකුණක් දාන්නේ. හරි. දැන් මේකෙන් මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න නිතරම අහනවා. ඔයගොල්ලෝ දන්නවා විභවය දුරත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාරයක ඍණ අනුක්‍රමණයෙන් ශේෂ්ඨ තීව්‍රතාවය එන්න ඕන. දැන් මේ කෝණය θ නම් මේකේ අනුක්‍රමණය කියන්නේ tan θ නේ. අනුක්‍රමණය කියන්නේ tan θ. tan θ ගේ ඍණ අගයෙන් ශේෂ්ඨ තීව්‍රතාවය එන්න ඕන. ඒ කියන්නේ මෙතන ශේෂ්ඨ තීව්‍රතාවය කීයද? ඍණ tan θ. ශේෂ්ඨ තීව්‍රතාවය ඍණ tan θ. ඔන්න ඔය තර්කයේ හැටියට මෙතන අදින්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ලොකු සම්භාවිතාවයක් තියෙනවා අහන්න. මෙහෙම ශේෂ්ඨ තීව්‍රතාවය දුරත් එක්ක වෙනස් වෙන විදිය ඇන්දොත් ඔයගලන්ට තේරෙන්න ඕන මෙතන ධන අනුක්‍රමණයක් තියෙන. y සමානයි ධන mx ආකාර එකක්නේ. mx එකක් තියෙන. එහෙනම් ඒකේ අර ඍණ අනුක්‍රමණය ගත්තොත් මේ කෝණය θ නම් ඍණ tan θ තමයි මෙතන ලකුණු කරන්න ඕන. මෙහෙම. මේ අනුක්‍රමණය නියතයක්, බෑවුම නියතයක්. මෙතන විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ. අපි ඕවට කියනවා සමවිභව පෘෂ්ඨ කියලා. විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැති පෘෂ්ඨ සමවිභව. හරිය සමවිභව පෘෂ්ඨ ගැන නෝට් එකක් තියෙනවා උතන. හරි සමවිභව පෘෂ්ඨයක් කියලා කියනවා. විද්‍යුත් විභවය මේ පරාසයේදී වෙනස් වෙන්නේ. විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් යනකම් විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ. විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ නේ. මෙතන ඉඳලා මෙතෙන් යනකම් විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ. විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ හරිද? විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ශේෂ තීව්‍රතාවයේ බිඳුවයි කියන එක. ශේෂ තීව්‍රතාවයේ බිඳුව. මොකද මේකේ අනුක්‍රමණයේ බිඳුවයි නෙමෙයි. මෙහෙම එකක් කියන්නේ. මෙතෙන්දී දුරත් එක්ක විද්‍යුත් විභවය අඩු වෙනවා. විද්‍යුත් විභවය අඩු වෙනවා නම් ශේෂ තීව්‍රතාවයේ ධනාගයක්. මේක ඇල්ෆා නම් මෙතන ශේෂ තීව්‍රතාවයගේ tan ඇල්ෆා. හැබැයි ඒක ධන පැත්තේ අපි අඳින්න ඕන. මතක තියාගන්න මේ උසට වඩා අඩු උසකින් අදින්නේ. හේතුව මේ බෑවුමට වඩා මේ බෑවුම අඩුයි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් නම් මේ පාර ලොකු සම්භාවිතාවයක් තියෙනවා එන්න. මාර ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේකට අනුරූප මේකක් අහන්න. පැහැදිලිද? සමහරවිට මේකට අනුරූප මේකක් අහන්නත් පුළුවන්. හොඳයි ඒ ටික හොඳට අවබෝධ කරගන්න ඕන ඕගොල්ලෝ 52 ඉඳලා 54 වෙනි ස්ථාන දක්වා ලියාගන්න. දැන් අපි කතා කරන්න යන්නේ අපිට 50 කී වෙනි හිස්තැනක් තියෙන්නේ 54ද ලිව්වේ අන්තිමට. අන්තිම ලිව්වේ 54ද? හරි. හරි අන්තිම ලිව්වේ 54ලු. හරි මේ බලන්න. හරි අහගන්න. එතකොට මේ
55 වෙනි ස්තර. හරි. මෙබා ඒකේ අපි කතා කරන්න යන්නේ ගවුස් ප්‍රමේය යෙදීම් ගැන. ගවුස් ප්‍රමේය යෙදීම්. ගවුස් ප්‍රමේය යෙදීම්. මේක තමයි ඒතර විද්‍යුත් ශාස්ත්‍රවල අපි අද කතා කරන අන්තිම කොටස වෙන්නේ. මේකෙන් ගොඩක් දේවල් කතා කරන්න යන්නේ ගවුස් ප්‍රමේය යෙදීම්. ගවුස් ප්‍රමේය යෙදීම්. හරි ගවුස් ප්‍රමේය යෙදීම් වලදී අපි කරන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක්. ඕනම එකක එසේ එකක් කියලා හිතන්නකො. මම මේ ගවුස් ප්‍රමේය යෙදීම් අපි ප්‍රධාන පහක් කතා කරනවා. ගවුස් ප්‍රමේය යෙදීම් ප්‍රධානීව පහක් කතා කරනවා. ප්‍රධානීව පහක්. ඔය පහේම සූත්‍ර ඔප්පු කිරීම තියෙනවා. ඔය සූත්‍ර ඔප්පු කිරීම එකක් මම කියලා දෙනවා දැන්. ඒකල ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන අනිත් සූත්‍ර ඔප්පු කිරීම හතරෙම කරන්නේ ওই පැටර්න් එකම තමයි. පළවෙනියට අපි කරන්නේ සූත්‍ර ඔප්පු කිරීමකදී ගවුස් ප්‍රමේය යෙදීමකදී සූත්‍ර ඔප්පු කිරීම කියලා දෙයක් එනවනේ. ඒකදී පළවෙනියට ඔයගොල්ලෝ කරන්නේ රචනා ප්‍රශ්න ලියනවා ශ්‍රාව ආකෘතිය අනුව. ශ්‍රාව ආකෘතිය අනුව කියලා. ශ්‍රාව ආකෘතිය අනුව කියලා ලියනවා ඔයගොල්ලෝ ෆයි සමානයි EA කියලා. මේක අපි කතා කරා මතකද? ඊට පස්සේ ඔයගොල්ලෝ ලියනවා ගවුස් ප්‍රමේය අනුව. ගවුස් ප්‍රමේය අනුව. ගවුස් ප්‍රමේය අනුව ඔයගොල්ලෝ ලියනවා ෆයි සමානයි සිග්මා කියු බෙදීම එප්සිලන් කියලා. ওই දෙක අපි කතා කරේ දැන් ටිකකට කලින්. ඒකල ඔයගොල්ලෝ ලියනවා එම නිසා EA සමානයි සිග්මා කියු බෙදීම A එප්සිලන්. ඒ නිසා E සමානයි සිග්මා කියු බෙදීම A එප්සිලන් කියලා පොඩෙන්. EA සමානයි සිග්මා කියු බෙදීම එප්සිලන්. එම නිසා E සමානයි සිග්මා කියු බෙදීම A එප්සිලන් කියලා ලියන්න ඕන. ඔක තමයි පළවෙනියටම කරන වැඩේ. ගවුස් ප්‍රමේය යෙදීම් වලදී සූත්‍ර ඔප්පු කිරීම එසේ වල එන්න පුළුවන්. ඒතර එහෙම આવොත් ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද? ඉස්සලා ශ්‍රාව ආකෘතිය අනුව ෆයි සමානයි EA කියලා ලියනවා. ඊට පස්සේ ගවුස් ප්‍රමේය අනුව මෙහෙම ලියනවා. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ කරලා ඊට ප්‍රකාශයක් ගොඩනගනවා. දැන් අපේ සිලබස් එකේ දැන් සාමාන්‍යයෙන් අපිට පළවෙනියටම ගවුස් ප්‍රමේය යෙදීමක් තියෙනවා අහගන්න. මෙතන ධන කියු ලක්ෂීය ආරෝපණයක් තියෙනවා කියලා හිතන්න. මෙතන ධන කියු ලක්ෂීය ආරෝපණයක් තියෙනවා. ওই ධන කියු ලක්ෂීය ආරෝපණයේ ඉඳලා මෙතන ධන කියු ලක්ෂීය ආරෝපණයක් තියෙනවා. ওই ධන කියු ලක්ෂීය ආරෝපණ ඉඳලා සිම්පල් R දුරකින් විද්‍යුත් ශේෂ තීව්‍රතාවයේ P නම්. ඒක හොයන්න මට මේ ඔප්පු කරපු සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න. අපි කරන්නේ එතකොට මේ ඔප්පු කිරීමක් මම මේ කරන්නේ ඔප්පු කිරීමක්. හරි ඔප්පු කිරීමක් මම මේ කරන්නේ මොකද්ද කරන්නේ අපි එතකොට මේ ධන Q ආරෝපණ මැදි වෙන විදිහට සිම්පල් R අරය තියෙන ගෝලාකාර පෘෂ්ඨයක් අදිනවා. ඉතින් ඒකට අපි කියනවා ගවුස් පෘෂ්ඨය කියලා. ගවුස් පෘෂ්ඨය. මේකෙන් යන බල රේඛා ටික ධන Q ගෙන් යන බල රේඛා ටික සමමිතිකව තමන්ගේ පෘෂ්ඨය හරහා යන විදිහට ධන Q ආරෝපණය කේන්ද්‍රයේ තියෙන පෘෂ්ඨයක් අඳිනවා. ධන Q ආරෝපණය කේන්ද්‍රයේ තියෙන විදිහට පෘෂ්ඨයක් අඳිනවා. ධන Q ආරෝපණය තමන්ගේ කේන්ද්‍රයේ තියෙන විදිහට පෘෂ්ඨයක් අඳිනවා. ඒකට අපි කියනවා ගවුස් පෘෂ්ඨය කියලා. ගවුස් පෘෂ්ඨය. ධන Q ආරෝපණය තමන්ගේ කේන්ද්‍රයේ තියෙන විදිහට පෘෂ්ඨයක් අඳිනවා. ඒකට අපි කියනවා ගවුස් පෘෂ්ඨය කියලා. දැන් ඒකල සිග්මා Q බෙදීම A එප්සිලන් දාලා ඔයගොල්ලන්ට පුළුවන් සිග්මා Qට දාන්න පුළුවන් ගවුස් පෘෂ්ඨය තුල තියෙන ආරෝපණවල වීජය එකතු මතකද? දැන් මේකේ ගවුස් පෘෂ්ඨය තුල තියෙන ධන Qම තමයි. ඒතර මෙතන සිග්මා Q කියලා දාන්න කීයද අපි ධන Q. හේතුව ගවුස් පෘෂ්ඨය තුල තියෙන ධන Q. ඒ නිසා මම මෙතන සිග්මා Q ධන Q කියලා දානවා. ගවුස් පෘෂ්ඨය තුල තියෙන්නේ මෙතන ධන Q. සිග්මා Q කියලා ධන Q කියලා දානවා. ඒතර A එප්සිලන් A කියන්නේ ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. මතකද? එහෙම නැත්නම් අර බල රේඛා පිටවන වර්ගඵලය. සම්පූර්ණ සම්පූර්ණ ශ්‍රාවය බෙදන්න ඕන නේද? අර විද්‍යුත් ශේෂ තීව්‍රතාවයනේ මෙතන A එකක් එන්නේ. ඒකක වර්ගඵලයකින් යන බල රේඛා ගාන ඒ සමස්ත වර්ගඵලයෙන් වැඩි කරොත්නේ. ඒතර මේ බල රේඛා යන සමස්ත වර්ගඵලය කියන්නේ 4πr වර්ගය. ඒතර ඒක එහෙම A වෙනුවට 4πr වර්ගය දැම්මොත් අපිට අර දන්න සූත්‍රය එනවා. 1/4π එප්සිලන් Q බෙදීම R වර්ගය. ඒ කියන්නේ මම ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරා ධන Q ලක්ෂීය ආරෝපණයකින් ඉඳලා සිම්පල් R දුරකින් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. ඒ කියන්නේ ධන Q ලක්ෂීය ආරෝපණයක ඉඳලා
සිම්පල් R දුරකින් තියලා තියෙන ධන කූලෝම් එකක් මත බලය. මෙතන ඉඳලා මෙතන කියන්නේ මේ තැන ඉඳලා මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය. ධන Q ලක්ෂීය ආරෝපණයක ඉඳලා සිම්පල් R දුරකින් තියෙන ධන කූලෝම් එකක් මත බලය 1/4 පයි එප්සිලන් Q බෙදීම සිම්පල් R වර්ගයේ වෙන්න ඕන කියලා මම ඔප්පු කරා. හරිද? ඒක ඔප්පු කිරීමක් කරා. ඉතින් එතකොට මේ ඔප්පු කිරීම මේ විදිහට තමයි කරන්නේ. ඔයගොල්ලෝ විද්‍යුත් ක්ෂේත්‍ර එසේ එක කරනවා නම් මේ ආකාරයේ ඔප්පු කිරීම ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔප්පු කිරීම පහම මම නෝට් එකේ දාලා තියෙනවා. හරි. මම මෙතනින් එහාට ඒ ඔප්පු කිරීම වලින් ගත්ත ප්‍රතිඵලයි කතා කරන්නේ. හරි. පළවෙනි ගවුස් ප්‍රමේය ඔප්පු කිරීම තමයි ලක්ෂීය ආරෝපණයක ඉඳලා සිම්පල් R දුරකින් ධන කූලෝම් එකක් තිබ්බොත් ඌ මත බලය. එහෙම නැත්නම් P ලක්ෂයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය 1/4 පයි එප්සිලන් නෝට් Q බෙදීම R වර්ගය කියලා ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරන්න පුළුවන්. කූලෝම් නියමෙමුත් අපි යෝග ගත්තා. මතකද? දෙවැනි එක තමා සන්නායක ගෝලයක. මෙන්න මේක අතිශය වැදගත්. මාර වැදගත් ඕක සන්නායක ගෝලයක. හිතන්න මේක ධන Q ආරෝපිත සන්නායක ගෝලයක්. අපිට කියන්න පුළුවන් මේ වගේ සන්නායක පෘෂ්ඨයක ආරෝපණ ඉන්නේ බාහිර පෘෂ්ඨයේ විතරයි කියලා. හරිද? පුළුවන් තරම් විකර්ෂණය වෙලා ආරෝපණ ඉන්නේ බාහිර පෘෂ්ඨයේ විතරයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ආරෝපිත සන්නායක ගෝලයක් නම් මේක. මම මේකේ ප්‍රධාන වශයෙන් ලක්ෂ්‍ය තුනක් තෝරගන්නවා. ගෝලය තුල ලක්ෂයක් A, පෘෂ්ඨය මත ලක්ෂයක් B, පෘෂ්ඨයෙන් එපිට ලක්ෂයක් C. හරියට අහගන්න. සන්නායක ගෝලයක් නම් ගෝලය තුල ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය බිඳුවයි කියලා ඔප්පු කරන්න පුළුවන් ගවුස් ප්‍රමේය. ගෝලය තුල ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය බිඳුවයි. ඕගොල්ලන්ටත් ගෝලය තුල ඉන්න පුළුවන්. ඕගොල්ලෝගේ ඇගේ තියෙන ආරෝපණ මත ගෝලයෙන් බල ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ ගෝලය තුල ධන කූලෝම් එකක් මත බල ඇති වෙන්නේ නැහැ. ගෝලය තුල ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය බිඳුවයි. හරි. හොඳට මතක තියාගන්න ගෝලයේ පෘෂ්ඨය මත හෝ පෘෂ්ඨයට එපිටින් ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය හොයනවා නම් සන්නායක ගෝලයේ පෘෂ්ඨය මත හෝ පෘෂ්ඨයට එපිටින් ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය හොයනවා නම් එතෙන්දී ඔයගොල්ලෝ උපකල්පනය කරන්න මේ ධන Q ආරෝපණය මෙතන තිබ්බා කියලා හිතන්න. එතන තිබ්බනම් මෙතන ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ලියන්නේ කොහොමද? 1/4 පයි එප්සිලන් Q බෙදීම කැපිටල් R වර්ගයනේ. දැන් මේ ධන Q ආරෝපණයම මෙතන තිබ්බනම් මෙතන ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ලියන්නේ කොහොමද? 1/4 පයි එප්සිලන් ධන Q බෙදීම සිම්පල් R වර්ගයනේ. අන්න ඒ විදිහට තමයි ගෝලයට එපිටින් හා ගෝලයේ පෘෂ්ඨය මත ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ලියන්නේ. හරියට මේක වගේ. එක වගේ ලියන්නේ. ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නේද? හරි. මේක තුල ලක්ෂයක විද්‍යුත් ශේෂ තීව්‍රතාවයේ බිඳුවයි B ලක්ෂයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය නම් 1/4 පයි එප්සිලන් ධන Q මෙතන තියනවා කියලා හිතුවා. ධන Q බෙදීම R වර්ගය. මෙතන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය 1/4 පයි එප්සිලන් ධන Q මෙතන තියනවා කියලා හිතුවා. ධන Q බෙදීම සිම්පල් R වර්ග. මම මේක R නෝට් කියලා ගත්තා. R නෝට් වර්ගය. R නෝට් වර්ගය. ඔය විදිහට ශේෂ තීව්‍රතාව ලියන්න පුළුවන්. මේ ගැම්මටම ගවුස් ප්‍රමේයෙන් ගත්ත ආభాෂය තුලින් අපිට විද්‍යුත් විභවත් මෙහෙමයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඔන්න පටල ගන්න එපා. මේ ලියන සෙක්ෂන් එකේ මේ 58 වෙනි එක අතිශය වැදගත්. විද්‍යුත් විභව හොයද්දී අපිට ඔප්පු කරන්න පුළුවන්. හරිද? ඔප්පු කරන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න. ගෝලයේ පෘෂ්ඨය මත සහ පෘෂ්ඨයට එපිටින් ලක්ෂයක විද්‍යුත් විභවය හරියට ඔයගොල්ලෝ හිතන්න මේ ධන Q ආරෝපණය මෙතන තිබ්බනම් ඔයාලට පුළුවන් නේද මෙතනයි විද්‍යුත් විභව ලියන්න. ධන Q ආරෝපණය මෙතන තිබ්බනම් මෙතන විද්‍යුත් විභවය කීයද? 1/4 පයි එප්සිලන් Q බෙදීම කැපිටල් R. ධන Q ආරෝපණය මෙතන තිබ්බනම් ගෝලයක් තිබ්බේ නැහැ කියලා හිතන්න. ධන Q ආරෝපණය මෙතන තිබ්බනම් මෙතන විද්‍යුත් විභවය කීයද? 1/4 පයි එප්සිලන් ධන Q බෙදීම R නෝට්. එහෙම නේද? පෘෂ්ඨය මත සහ පෘෂ්ඨයෙන් එපිට ලක්ෂයක විද්‍යුත් විභව ලියන්නේ එහෙමම තමයි. අර සාමාන්‍ය මේ ධන Q ආරෝපණය මෙතන තියෙන ලක්ෂීය ආරෝපණයක් නම් එයාගෙන් නැති කරන මෙතන විද්‍යුත් විභවය මෙතන විද්‍යුත් විභවය ලියන්නේ. ඒ විදිහට තමයි ලියන්නේ. හැබැයි මතක තියාගන්න පෘෂ්ඨය තුල වූ ලක්ෂයක විද්‍යුත් විභවය ඇහුවොත් සන්නායක ගෝලය තුල වූ ලක්ෂයක විද්‍යුත් විභවය ඇහුවොත් අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඒ තුල වූ ඕන ලක්ෂයක විද්‍යුත් විභවය පෘෂ්ඨයේ විද්‍යුත් විභවයම තමයි කියලා. පෘෂ්ඨයේ විද්‍යුත් විභවය කියලා ලියන්නේ 1/4 පයි එප්සිලන් නෝට් Q බෙදීම R. ඒක VB එක ඒකම තමයි VA කියලා ඔප්පු කරන්නත් පුළුවන්. පිටත ලක්ෂයක ගන්නකොට 1/4 පයි එප්සිලන් Q බෙදීම කේන්ද්‍රයේ ඉඳලා එතෙන්ට තියෙන දුර ගන්න ඕන R නෝට්.
අපිට සිම්පල් ආර් ඕනුන්නේ නැහැ එක තැනකදීවා. මෙන්න මේ කොටුව අතිශයම වැදගත්. අනිවාර්යෙන් අහන්න පුළුවන් එක්සෑම් එකට ප්‍රශ්නයක්. මේක තමයි ගවුස් ප්‍රමේය දෙවනි ඔප්පු කිරීම විදිහට අපි කරන්නේ ඔය ඔප්පු කිරීම සෙට් එක. හරි. ගවුස් ප්‍රමේය තුන්වෙනි ඔප්පු කිරීම විදිහට අපි කරන්නේ මෙහෙම දෙයක්. සන්නායක තහඩුවක් නම් සන්නායක තහඩුවක ආරෝපණ තියෙනවා. සන්නායක තහඩුවක ආරෝපණ තියෙනවා නම් තහඩුවක ආරෝපණ තියෙනවා. අපිට පෙන්වන්න පුළුවන් සන්නායක තහඩුවක් නම් ආරෝපණ තියෙන දෙපැත්තේ. මේක අපි හිතනවා අපරිමිත විශාල සන්නායක තහඩුවක් කියලා එහෙම කොන්දේසි ටිකක් තියෙනවා. හරි. සන්නායක තහඩුවක ආරෝපණ තියෙනවා නම් අපිට පෙන්වන්න පුළුවන් මේ තහඩුවේ ඉඳලා යම්කිසි දුරකදී විද්‍යුත් ශේෂ තීව්‍රතාවය සිග්මා බෙදීම එප්සිලන් කියලා පෙන්වන්න පුළුවන්. මෙතන සිග්මා කියන්නේ හොඳට අහගන්න සන්නායක තහඩුවක් නම් අපි සිග්මා කියලා ගන්න එක පැත්තක ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය. එක පැත්තක සන්නායක තහඩුව 3D යන්දොත් කොහොමනේ තියෙන්නේ? නේද? එක පැත්තක ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය තමයි සිග්මා කියලා ගන්නේ. තහඩුවේ එක පැත්තක ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය සිග්මා. ඒක නියතයක් ඉතින්. අපිට දෙන්න පුළුවන් වර්ග සෙන්ටිමීටරයට කූලෝම් දෙකක් තියෙනවා. ඔහොම දෙන්න පුළුවන්. එක පැත්තක ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය තමයි අපි ගන්නෙ සිග්මා කියලා. එක පැත්තක ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය තමයි සිග්මා කියලා ගන්නේ. හරිද? එතන මෙතන සිග්මා බෙදීම එප්සිලන් සමානයි E කියලා ගවුස් ප්‍රමේයෙන් පෙන්වන්න පුළුවන්. මෙතන විශේෂත්වය තමයි මේ සන්නායක තහඩුවේ ඉඳලා කොච්චර දුරකින් ශේෂ තීව්‍රතාවය බැලුවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලයමයි මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය. මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලයමයි මෙතන තියෙන දිශාව වෙනස් ධන කූලෝම් එකක් මත බලය. ඒකේ අගය වෙනස් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් ගවුස් ප්‍රමේයෙන්. ඒක රඳා පවතින්නේ ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය මතයි මාධ්‍ය මතයි විතරයි. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් හතරවෙනි ගවුස් ප්‍රමේය යෙදීමේ අපි කතා කරන්නේ. හතරවෙනි ගවුස් ප්‍රමේය යෙදීමේ අපි කතා කරනවා සන්නායක නොවන තහඩුවක්. සන්නායක නොවන තහඩුවක් නම් ඒ සන්නායක නොවන තහඩුවක් ළඟ R දුරකින් තියෙන P ලක්ෂයක ශේෂ තීව්‍රතාවය අපි හෙව්වොත්. ඒ කියන්නේ මෙතන තියෙන ධන කූලෝම් එකක් මත බලය අපි හෙව්වොත්. නේද? සන්නායක නොවන තහඩුවක ඉඳලා සිම්පල් R දුරකින් තියෙන ධන කූලෝම් එකක් මත බලය අපි හෙව්වොත්. ඒක අපිට ලියන්න පුළුවන් E සමානයි සිග්මා බෙදීම දෙකක් එප්සිලන් නෝට් කියලා. තමයි සන්නායක නොවන. ඒ කියන්නේ පරිවාරක තහඩුව නම් අපි සාමාන්‍යයෙන් සිග්මා කියලා අර්ථ දක්වන්නේ ඒකක වර්ගඵලයක තියෙන මුළු ආරෝපණය. මේ මොකද්ද මෙතන සිග්මා කිව්වේ? සාමාන්‍ය සන්නායක තහඩුවක සන්නායක එකක් නම් ඒකක වර්ගඵලයක එක පැත්තක තියෙන ආරෝපණය. හැබැයි මේ වගේ පරිවාරක තහඩුවක නම් සිග්මා කියලා අර්ථ දක්වන්නේ මොකද්ද? දැන් මේ සිග්මම නෙවෙයි එතකොට අතන තියෙන්නේ නිකන් සංකේතය දැම්මට. පරිවාරකයක සාමාන්‍ය සිග්මා කියලා අර්ථ දක්වන්නේ ඒකක වර්ගඵලයක සමස්තයක් විදිහට තියෙන ආරෝපණය. පැහැදිලිද? හැමතැනම ඒකක වර්ගඵලයක සමස්තයක වර්ගඵලයක් කපලා ගත්තොත් ඒක තුල තියෙන සමස්ත ආරෝපණය තමයි සන්නායක නොවන තහඩුවක සිග්මා කියලා අර්ථ දක්වන්නේ. එතකොට අපිට ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරන්න පුළුවන් එහෙම සන්නායක නොවන තහඩුවක් නම් නේද? අපිට ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරන්න පුළුවන් සන්නායක නොවන තහඩුවක් නම් මෙතන E සමානයි සිග්මා බෙදීම දෙකක් එප්සිලන් කියලා. හරිද? ඒකෙත් අර දුරත් එක්ක ශේෂ තීව්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. මෙතන ධන කූලෝම් එකක් තිබ්බත් මෙතන තිබ්බත් එකම විශාලත්වයෙන් යුක්ත බලයක් ඇති වෙන්නේ. ඒක හරිම විශේෂ දෙයක්. හරි. තව ගවුස් ප්‍රමේයේදී එකක් තියෙනවා. ඊට කලින් ওই ටික පිළිවෙලට ලියා ගන්න බලන්න. 55 56 ওই ටික. හොඳයි. විද්‍යුත් ක්ෂේත්‍රවල අවසාන හරියකට ඇවිල්ලා තියෙනවා අපි පස්වෙනි ගවුස් ප්‍රමේයේදීම සවුන්ඩ්ස් ඕකේ නේද? පස්වෙනි ගවුස් ප්‍රමේයේදීම ඒක තමයි ආරෝපිත සන්නායක කම්බිය. මේම කූරක් වගේ එකක් කූරක ආරෝපණ තියෙනවා. සන්නායක කම්බියක ආරෝපණ තියෙනවා නම් නේද? අපි හිතුවොත් ඒකක දිගක තියෙන ආරෝපණය ලැම්ඩා කියලා. මීටරයක දිගක තියෙන ආරෝපණය ලැම්ඩා කියලා හිතුවොත්. කූරක සන්නායක කම්බියක ආරෝපණ තියෙනවා අපි හිතනවා මීටරයක දිගක තියෙන ආරෝපණය ලැම්ඩා කියලා. එහෙනම් අපිට ගවුස් ප්‍රමේයෙන් ඔප්පු කරන්න පුළුවන් නේද? මේක තමයි මේ සමීකරණයම කැලයක් අහන්න නැතුව තිබිලා මේ මෑතකදී එක්සෑම් එකේ ඇහුවා. හරිද? ඒතර මේ සූත්‍රය දන්නවද බලන්න.
හරි. ඒතර මේක මේ එසේ වල නම් ඔප්පු කරන්න ඕන. හරි. අපිට ඔප්පු කරන්න පුළුවන් මේ කම්බියේ ඉඳලා සිම්පල් ආර්ද්‍රකින් තියෙන කූලෝම් එකක් මත බලය. එහෙම නැත්නම් ශේෂ්ඨ තීව්‍රතාවය විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ලැම්ඩා බෙදීම 2 පයි එප්සිලන් නෝට් වාරයක් 1යට r කිය. අපිට පුළුවන් ඔප්පු කරන්න මේ කම්බියේ ඉඳලා මේ සන්නායක කම්බියේ ඉඳලා සිම්පල් ආර්ද්‍රකින් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ලැම්ඩා බෙදීම 2 පයි එප්සිලන් නෝට් q බෙදීම r කියලා ඔප්පු කරන්න පුළුවන්. සෝරි. 1යට r කියලා ඔප්පු කරන්න පුළුවන්. මෙතන ලැම්ඩා කියන්නේ ඒකක දිගක මීටරයක දිගක තියෙන ආරෝපණය. ඔය සූත්‍රය තමයි පස්වෙනි කතාව. හරි. ඕක කතා කරාට පස්සේ මම යනවා දැන් සන්නායක ගෝල ගැන තවදුරටත් කතා කරන්න. මට ඉස්සෙල්ලා ඕනේ ගෞස් ප්‍රමේය ඉදීම් පහ සාරාංශයක් විදිහට ඔලුවට දෙන්න. ඔන්න ඔලුවට දුන්නානේ. දැන් මම සන්නායක ගෝල ගැන තවදුරටත් කතා කරන්න යන්නේ. හරි. පළවෙනියටම සන්නායක ගෝල ගැන අහන්න පුළුවන් ටිකක් ගෞස් ප්‍රමේය යෙදීවලින් වැඩිපුරම ප්‍රශ්න කරන්නේ සන්නායක ගෝල ගැන. දැන් මෙහෙම ආරෝපිත සන්නායක ගෝලයක් කියලා හිතා. Q ආරෝපණයක් පෘෂ්ඨ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට කිව්වොත් මෙයාගේ ශේෂ්ඨ තීව්‍රතාවයේ දුරත් එක්ක වෙනස් වෙන විදිය අඳින්න කියලා අර ඔප්පු කිරීම අනුව මෙයා තුල ශේෂ්ඨ තීව්‍රතාවයක් නැහැ. සන්නායක ගෝලය තුල ශේෂ්ඨ තීව්‍රතාවයේ බිඳුවයි. පෘෂ්ඨයේදී යම් මගයක් තිබ්බ මතකද? 1/4 පයි එප්සිලන් q බෙදීම කැපිටල් r වර්ගය. පෘෂ්ඨයේදී යම් මගයක් තිබ්බා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අර ලක්ෂාකාර ආලෝපණයක ඉඳලා අර ශේෂ තීව්‍රතාවය අඩු වෙන්නේ. ඒ විදිහට ඒක අඩු වෙන්න ඕන. මොකද මෙතනින් එපිට ශේෂ තීව්‍රතාවය හරියට මෙතන තියෙන ලක්ෂාකාර ආරෝපණයක් ඇති කරන එක වගේ. ඒතර මේ පැත්තේ එකම ඍණ පැත්තේ අඳින්න ඕන කියන හේතුව ඕගොල්ලෝ දන්නවා. දිශා වෙනස් ධන කූලෝම් එකක් මත බලවල. එහෙම නේද? විද්‍යුත් විභව අඳිනකොට ඕගොල්ලන්ට මතකද මේ පෘෂ්ඨයේ විද්‍යුත් විභවය අපි හෙව්වා. ඒ පෘෂ්ඨයේ විද්‍යුත් විභවය තමා මේකේ අභ්‍යන්තරයේ හැම තැනකම තිබ්බේ. 1/4 පයි එප්සිලන් නෝට් q බෙදීම කැපිටල් R කියන විභවය තමා මේක ඇතුලේ හැම තැනකම තිබ්බේ. ඇත්තටම විද්‍යුත් ශේෂ තීව්‍රතාවයේ බිඳුව නම් විභව වෙනසක් තියෙන්න බෑනේ. විභව වෙනස බෙදීම දුරනේ ශේෂ තීව්‍රතාවයේ යගේ. විභව වෙනසක් තියෙන්න බෑ ශේෂ තීව්‍රතාවයේ බිඳුව නම්. ඊට පස්සේ සාමාන්‍ය මෙතන ලක්ෂාකාර ආරෝපණයක් තිබ්බනම් අර විද්‍යුත් විභවයේ ප්‍රස්ථාරයක් ආවේ. ඒ විදිහට තමයි ඒක දෙපැත්තට එන්නේ. විද්‍යුත් විභවය මෙතන ධන ඍණ වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මෙතන ආරෝපණයේ ධනද ඍණද කියන එකත් එක්ක. මෙතන ආරෝපණයේ ධන නිසා විද්‍යුත් විභවයේ ධන. මෙතන තියෙන ආරෝපණයේ ඍණ නම් විද්‍යුත් විභවයේ ඍණ. හැබැයි ශේෂ තීව්‍රතාවයේ ධන ඍණ වෙන්නේ දිශාව පදනම් කරගෙන. ඒක හොඳට හිතර ගන්න ඕන. මේකත් අතිශය වැදගත් පොයින්ට් එකක් මේ පාර. ඊට පස්සේ ඔයගොල්ලන්ට සන්නායක කබලක් ගැන මෙහෙම ප්‍රශ්න අහලා තියෙනවා අහන්නත් පුළුවන්. අපිට කියනවා මේ කබල තුන ධන 3යි කූලෝම් ආරෝපණයක් තියෙනවා. ඒතර මේ කබල ඇතුලේ එතකොට ශේෂ්ත්‍රයක් හැදෙන්න පුළුවන් ඈ. එහෙමනම් බලෙන් කවුද මේක ඇතුලේ තියලා ආරෝපණයක්. තිබ්බ විදිහේ හිතන්න එපා. මේකේ පිටත ඍණ 2යි කූලෝම් ආරෝපණයක් තිබ්බහම අපෙන් අහන්න පුළුවන් මොකක්ද වෙන කතාව කියලා. ඉතින් අපෙන් අහන්න පුළුවන් ඇත්තටම දැන් මේකේ ධන 3ක් දීලා මෙතන ඍණ 2ක් දුන්නොත් ඇත්තටම බාහිර පෘෂ්ඨයේ කීයක් තියෙනවද වගේ දෙයක් අහන්න පුළුවන්. ඔතනදී වෙන්නේ මෙහෙමයි. මෙතන ධන 3ක් දීලා තියෙනවා මෙතන ඍණ 2ක් දීලා තියෙනකොට මේ ධන 3 නිසා මේකේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ඍණ 3ක් කූලෝම් ප්‍රේරණය වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් යන බල රේඛා මෙතන ගිහිලා නවතින්න ඕන. ඕකයි උතන කතාව. එහෙම නැත්නම් තව විදිහකින් හිතන්න පුළුවන් මෙතන ධන කූලෝම් 3ක් තියෙනකොට මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇතුල් පෘෂ්ඨයට ආකර්ෂණය වෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඒතර මෙතන ධන 3යි නම් මෙතන ඍණ 3ක් ප්‍රේරණය වෙනවා. මෙතන එළියේ ධන 3ක් ආයේ ප්‍රේරණය වෙනවා. ධන 3ක් ගොඩ නැගෙනවා. ඒක අපිට මෙහෙම හිතන්න පුළුවන්. මේ තියෙන මේ කබලේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඇතුල් පෘෂ්ඨයට ආවහම අර එහෙනම් එළිය සපල වශයෙන් ධන ආරෝපණයක් වෙනවනේ. එහෙම හිතන්නත් පුළුවන්. ඒ මොනවා නැතත් මෙතන ධන 3ක් තියෙනවා නම් මෙතන ඍණ 3ක් හැදෙනවා මෙතන ධන 3ක් හැදෙනවා. අර මේකේ තිබ්බ ඉලෙක්ට්‍රෝන වෙන් වෙනවා ඇතුළට එනවා. ඒතර එළිය පෘෂ්ඨය ධන වෙනවා. ඒතර මේකේ පිටත පෘෂ්ඨයේ ආරෝපණය අන්තිමට වෙන්නේ පිටත. පිටත ආරෝපණය කීයද? ඍණ 2ක් කූලෝම් තිබ්බා. ඒකට ධන 3ක් කූලෝම් එකතු වෙන්න ඕන. කීයද? ධන 1යි කූලෝම්. පිටත පෘෂ්ඨයේ ආරෝපණය ධන 1යි කූලෝම්. එම් පිටත පෘෂ්ඨයේ ආරෝපණය අහන්න පුළුවන්. හැම වෙලෙම පිටත පෘෂ්ඨයේ ආරෝපණයට එන්නේ මොකද්ද දන්නවද? මේ දීලා තියෙන ආරෝපණවල වීජ එකතුව තමයි සාමාන්‍යයෙන් එන්නේ. ධන 3යි ඍණ 2යි නම් මේ දෙකේ වීජ එකතුව ධන 1යිනේ. පිටත පෘෂ්ඨයේ ආරෝපණය මේ සිස්ටම් එකකට වා හෙව්වොත් එන්නේ ධන 1ක් කියලා තමයි. MCQ වලට ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ හරි ලස්සන තැනකට එනවා. ඒක කේන්ද්‍රීය තුනී. දැන් මේක තුනී නෑ. මේකට ඝනකමක් තියෙනවා. තුනී සන්නායක ගෝලවල විභව ලියන එක. ඕක හරි ලස්සන වැඩක්. ඒක කේන්ද්‍රීය තුනී සන්නායක ගෝලවල විභව ලියන එක.
හොඳට අහගන්න. දැන් අපි ලියන්න යන්නේ ඒ ගෝලයේ පෘෂ්ඨය මත විභවය. ඔන්න පැටලෙයි ඈ. ඒ ගෝලයේ මත විභවය ලියන්න යන්නේ. හරි. දැන් බලන්නකො ඒ ගෝලයේ ඉන්නවනේ ධන සිම්පල් Q ආරෝපණයක්. ඒ ගෝලයේ ධන සිම්පල් Q ආරෝපණයක් ඉන්න නිසා ඒ ගෝලය විසින් ඒ ගෝලයේ මත විභවයක් හදා ගන්නවා. ඒක ලියන්නේ අපි 1/4 එප්සිලන් සිම්පල් Q බෙදීම සිම්පල් A කියලා. ළමයි. ගෝලය විසින් ගෝලයේ පෘෂ්ඨය මත හදාගන්න විභවය ලියනකොට සිම්පල් Q බෙදීම මේ තමයි ලියන්නේ. මේ 1/4 එප්සිලන් නෝට් වාරයක් සිම්පල් Q බෙදීම A. මේ තමයි කැපිටල් A ගෝලයේ තියෙන ආරෝපණය නිසා ඒ ගෝලයේ විසින් ඒ ගෝලයේ මත හදාගන්න විභවය. ඔකට අපි නමකුත් කියනවා මුක්ත විභවය කියලා. ෆ්‍රී පොටෙන්ෂල් මුක්ත විභවය නිදහස් විභවය කියලා කියනවා. ඕකට එකතු කරන්න ඕන දැන් මේක B ගෝලය තුලනේ ඉන්නේ ගෝලය. එහෙනම් B ගෝලය විසිමුත් ඒ ගෝලයේ මත විභවයක් හදලා දෙනවා. ඒතර B ගෝලය විසින් ඒ ගෝලයේ මත හදලා දෙන විභවය කොහොමද හොයන්නේ? මේ බලන්න දැන් B ගෝලය විසින් B ගෝලයේ ඇතුළේනේ ඒ ගෝලයේ ඉන්නේ. එතකොට B ගෝලයේ පෘෂ්ඨය මත විභවය කීයද? 1/4 එප්සිලන් ධන Q බෙදීම සිම්පල් B නේ. B ගෝලයේ පෘෂ්ඨය මත විභවය. ඔයගොල්ලන්ට මතකද විභවය කතා කරනකොට B ගෝලයේ තුල වූ සෑම ලක්ෂයකම B ගෝලයේ පෘෂ්ඨය මත විභවයම තියෙනවා. ඒතර B ගෝලයේ පෘෂ්ඨය මත විභවය කීයද? 1/4 එප්සිලන් නෝට් ධන Q බෙදීම සිම්පල් B. මේක තමයි B ගෝලයේ පෘෂ්ඨය මත විභවය. ඒතර B ගෝලයේ අභ්‍යන්තරය වූ හැම ලක්ෂයකම B ගෝලයේ පෘෂ්ඨය මත විභවයම තියෙනවා. B ගෝලයේ අභ්‍යන්තරය වූ සෑම ලක්ෂයකම B ගෝලයේ පෘෂ්ඨය මත විභවයම තියෙනවා. හරිද? ඒතර මේක තමයි මේකට අපි කියනවා ප්‍රේරිත විභවය. B ගෝලයේ විසින් A ගෝලයේ මත ප්‍රේරිත විභවය. induced potential. ප්‍රේරිත විභවය. මේ දෙකේ එකතුව තමයි A ගෝලයේ මත තියෙන මුළු විභවය වෙන්නේ. දැන් ඕක අපි B ගෝලයේ මත ලියමු. B ගෝලයේ මත ධන Q ආරෝපණයක් තියෙනවා. B ගෝලයේ මත ධන Q ආරෝපණයක් තියෙනවා නම් B ගෝලයේ විසින් B ගෝලයේ මත හදාගන්න විභවය අපිට ලියන්න පුළුවන් 1/4 එප්සිලන් නෝට් ධන Q බෙදීම සිම්පල් B. එයාගේ හරයෙන් බෙදන්න ඕනේ. එයා විසින් එයා මත හදාගන්න විභවයට නේද? හරි. ඔකට කියනවා මුක්ත විභවයක් කියලා. දැන් බලන්න ඒ ගෝලය විසිමුත් B ගෝලයේ මත විභවයක් හදලා දෙනවා. අතිශය වැදගත් මේ 64 වෙනි හිස්තැනත්. ඒ ගෝලය විසිමුත් B ගෝලයේ මත විභවයක් හදලා දෙනවා. ඒක කොහොමද හොයන්නේ? ඒක හොයන්නේ ඒ ගෝලයේ තියෙන ආරෝපණයේ ධන Q නේ. ඒතර ඒ ගෝලයට පිටතින්නේ B ගෝලයේ තියෙන්නේ. ඒතර ඒ ගෝලයට පිටතින් වූ ලක්ෂයක විභවය හොයන ස්ටයිල් එකට හිතන්න ඕන. දැන් ඒ ගෝලයේ විසින් B ගෝලයේ මත හදලා දෙන එක අපි බලන්නේ මේ ඈ. ඒ ගෝලයේ ආරෝපණය ධන සිම්පල් Q ඒ ගෝලයේ කේන්ද්‍රය ඉඳලා B දුරක් තියෙනවා B ගේ පෘෂ්ඨයට. එහෙනම් අපි ධන සිම්පල් Q එක B ගෙන් තමයි බෙදන්න ඕන. ඒ ගෝලයේ විසින් B ගෝලයේ මත හදලා දෙන විභවය හොයනකොට. මොකද ඒ ගෝලයට පිටතින් තියෙන කෙනෙක් B කියන්නේ. පිටතින් තියෙන කෙනෙක්ගේ හදන විභව ගන්නකොට අපි කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරයි ගන්න. 1/4 එප්සිලන් නෝට් කිය දෙන්නේ සිම්පල් Q බෙදීම B කියලා එනවා. හරි. දැන් අපිට ආය අහන්න පුළුවන් earth කරොත් මොකද වෙන්නේ කියලා. මේ 64 වෙනි හිස්තැන ඩිස්කස් කරපු එක ආය ඕන නම් බලන්න YouTube එකේ. මේක අතිශය වැදගත් පොයින්ට් එකක්. ඉතින් එකපාරක් අහලා තිබ්බ ළමයෙකුට හොඳට මොළුවට යන්නේ නැති. හැබැයි එකපාරක්වත් අහලා තිබ්බ නැති ළමයෙක් ආය පාරක් බලන්න මේ 64 වෙනි හිස්තැන. අතිශය වැදගත් ඒක ඈ. හරි. මේ බලන්නකෝ earth කරනවා කියන්නේ විභවයේ බිඳුවක් කරනවා කියන එක. දැන් අපි හිතමුකෝ දැන් මේ ගෝලය earth කරා කියලා. මේක වයර් එකකින් පොළොවට සම්බන්ධ කරා කියලා හිතන්න. මේ ගෝලය අපි earth කරනවා. earth කරොත් මොකක්ද වෙන්න ඕන? ඒකේ විභවය බිඳුවක් වෙන්න ඕන. මේ VA කියන එක බිඳුවක් වෙන්න ඕන. හැබැයි දැන් ඒක බිඳුවක් නෑනේ. අගයක් තියෙනවානේ. ඒතර VA බිඳුවක් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි එයාගේ ආරෝපණය වෙනස් කරගන්නවා ඇති. පොළොවත් එක්ක ආරෝපණ හුවමාරු කරගෙන දැන් මේක තුල තියෙන ආරෝපණය Q ඩෑෂ් කියලා හිතමු. earth කරාම සමහර විට ආරෝපණයක් බිඳුව වෙන්න පුළුවන්. හැබැයි ආරෝපණයේ බිඳුව වෙනවා කියන එක අනිවාර්ය නෑ. earth කරොත් වෙන්න ඕන විභවය බිඳුවක් වීම. ඒක තමයි earth කරනවා කියන එකේ අදහසම. භූගත කරොත් මොකද වෙන්න ඕන? VA බිඳුවක් වෙන්න ඕන. VA කියන්නේ ඒකේ මුළු විභවය, සමස්ත විභවය.
අර මුක්තකේ ප්‍රේරිතකේ දෙකේම එකතුව. දැන් ඕගොල්ලෝ කරන්නේ අපි හිතනවා. ඒ අර්ත් කරාම අපි හිතනවා තිබ්බ ආරෝපණය වෙනස් වෙන්නේ නැති. මාර වැදගත් මේ පොයින්ට්ස් ටික. ඒ අර්ත් කරාම අපි හිතනවා තිබ්බ ආරෝපණය වෙනස් වෙන්නේ නැති. අපි හිතමු දැන් තියෙන ආරෝපණය Q dash කියලා. ඒගේ දැන් තියෙන ආරෝපණය Q dash කියලා හිතන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒගේ විභවය. ඒ විසින් මේ මත හදාගන්න විභවය. 1/4 පයි එප්සිලන් නෝට් මොකද්ද? Q dash බෙදීම සිම්පල් A. ඔක තමයි ඒ විසින් මේ මත හදාගන්න විභවය. ඕකට අපි එකතු කරන්න ඕන 1/4 පයි එප්සිලන් නෝට් මොකද්ද? කැපිටල් Q බෙදීම සිම්පල් B. ඕක තමයි B විසින් A මත හදලා දෙන විභවය. කැපිටල් Q බෙදීම සිම්පල් B. ඒක තමයි B විසින් A මත හදලා දෙන විභවය. ওই දෙක එකතුව බිඳුවක් වෙන්න ඕන. ওই දෙක එකතුව බිඳුවක් වුණොත් ඕගොල්ලන්ට එනවා Q dash සමානයි ඍණ කැපිටල් Q සිම්පල් A බෙදීම සිම්පල් B කියලා. කියන්නේ මෙච්චර ඍණ ආරෝපණයක් දැන් A මත තියෙනවා. ආරම්භෙ තිබ්බේ එතකොට ධන Q ආරෝපණයක්. හැබැයි දැන් තියෙනවා මෙන්න මෙච්චර ආරෝපණයක්. කියන්නේ මේක අර්ත් කරපු ගමන් පොළවත් එක්ක ආරෝපණ හුවමාරු කරගෙන දැන් තියෙන්නේ යා මත මෙන්න මෙච්චර ආරෝපණයක්. එහෙම තියෙන්න ඕනේ යාගේ විභවය ශුන්‍ය කරගන්න නම්. හරි. මේ 64 65 හිස් තැන් දෙක 90%කට එහා ෂුවර් මේ ඇසුරින් ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් MCQ එකක් මේ පාර. හරි ලියාගමු හිස් තැන් ටික. තව එකපාරක් මට ගියාට පස්සේ විද්‍යුත් ශාස්ත්‍රය ඉවර වෙනවා. තව කොටු දෙක තුනයි මට යන්න තියෙන්නේ මෙතනදී. අපි කතාවේ අවසානයකට ආවා. විද්‍යුත් ශාස්ත්‍රවල අපිට කියන්න පුළුවන් සමහරලාට ඔය ආරෝපිත සන්නායක ගෝල දෙක සන්නායක කම්බියකින් සම්බන්ධ කරනවා කියලා. ඒතර එහෙම කිව්වොත් සාමාන්‍යයෙන් ওই දෙක ගොඩක් ඈතින් තියලා තමයි සම්බන්ධ කරන්නේ. එහෙම කම්බියකින් සම්බන්ධ කරොත් අනිවාර්යෙන් විභව සමාන වෙන්න ඕන. විභව සමාන වෙනකන් ආරෝපණ හුවමාරු වෙනවා. සන්නායක ගෝල දෙකක් කම්බියකින් සම්බන්ධ කරොත් ඒ දෙකේ විද්‍යුත් විභව සමාන වෙනකන් ආරෝපණ හුවමාරු වෙනවා. දැන් හිතන්න ඕගොල්ලෝ මේකේ තිබෙ ධන සිම්පල් Q එක මේකේ තිබෙ ධන සිම්පල් Q දෙක කියලා. සම්බන්ධ කරාට පස්සේ මේකේ ධන කැපිටල් Q එකක් තියෙනවා. ධන කැපිටල් Q දෙකක් තියෙනවා කියලා හිතන්න කම්බියකින් සම්බන්ධ කරාට පස්සේ වෙන්න ඕන මොකද්ද? මෙයාගේ පෘෂ්ඨය මත විභවය මෙයාගේ පෘෂ්ඨය මත විභවයට සමාන වෙන්න ඕන. ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඒතර 1/4 පයි එප්සිලන් නෝට් Q එක බෙදීම R1. මුගේ පෘෂ්ඨය මත විභවය. 1/4 පයි එප්සිලන් නෝට් Q දෙක බෙදීම R2 කියන්නේ මේකේ පෘෂ්ඨය මත විභවය. ඔය දෙක ස්ථිර ලෙසම සමාන විය යුතුයි. තව අපිට පොඩි තර්කයක් දාන්න පුළුවන් මේ තිබ්බ ආරෝපණයනේ ඔය හුවමාරු වෙලා තියෙන්නේ. විභව දැන් මේකේ විභව සමාන නැතුව ඇති. ඒ සමාන කරගන්නනේ ආරෝපණ හුවමාරු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන මේ මුළු ආරෝපණය ධන Q එක ධන Q දෙක කියන එක මෙතන තියෙන මුළු ආරෝපණයටත් සමාන වෙන්න ඕන. සිම්පල් Q එක ධන සිම්පල් Q දෙකටත් සමාන වෙන්න ඕන. මෙතන තියෙන ආරෝපණ දෙක මේකේ ආරෝපණ වල එකතුවටත් සමාන වෙන්න ඕන නේද? ඔව්. ධන සිම්පල් Q එකේ සිම්පල් Q දෙකේ එකතුව ධන කැපිටල් Q එකේ Q දෙකේ එකතුවට සමාන වෙන්නත් ඕන. හරිද? සමාන වෙන්නත් ඕන. ඒතර මේ තර්කෙන් මෙතන ගාණක් හදන්න පුළුවන්. මෙහෙම බාහිරව කම්බියකින් තියලා සම්බන්ධ කරොත්. හැබැයි මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් කරොත් අභ්‍යන්තරිකව සම්බන්ධ කරොත් දැන් මේක සන්නායක ගෝලයක් මේක සන්නායක ගෝලයක් හරිද? ඒතර මේක මේ දෙක අභ්‍යන්තරිකව කම්බියකින් සම්බන්ධ කරොත් මේ සන්නායක ගෝලයයි මේකයි අභ්‍යන්තරිකව සම්බන්ධ කරොත් මේ දෙන්නට විභව සමාන කරගන්න තියෙන එකම ක්‍රමය තමයි අභ්‍යන්තරයේ තියෙන ආරෝපණය ඔක්කොම බාහිරයට එන්න ඕන. ඒතර බාහිර පෘෂ්ඨයේ සඵල ආරෝපණය ධන Q ධන සිම්පල් Q වෙනවා. ඒකට හේතුව හිතන්නකෝ දැන් මෙයා හදන විභවය ඔක්කොම මෙයා මත කොහොමත් හැදෙනවනේ. එතකොට මෙයා මත තියෙන ආරෝපණය මෙහා පැත්තට આવොත් මෙයා විසින් මෙයා මත හදලා දෙන විභවය කොහොමද දැන් මෙයා මත තියෙනවා. ඒක තමයි එකම ක්‍රමය. අභ්‍යන්තරිකව සම්බන්ධ කරොත් අභ්‍යන්තර ගෝලයේ තියෙන සේරම ආරෝපණ බාහිර ගෝලයට එනවා. හරි. එතකොට ওই තර්කත් එක්කම අපිට මේ ආශ්‍රිතවම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මෙහෙම තුඩු සහිත ස්ථාන තියෙන සන්නායක පෘෂ්ඨ තියෙනවා නම් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඒ තුඩු සහිත ස්ථානවල ආරෝපණ ඝනත්වය වැඩි කියලා. ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය වැඩි කියලා පෙන්වන්න පුළුවන්.
කියනවා මේකට දැන් ධන ලෙස ආරෝපිත කරොත් ඒක ඒකාකාරව ව්‍යාප්ත වෙන්නේ නැහැ. මේ වක්‍ර ගතිය වැඩි තැන්වල. වක්‍ර ගතිය වැඩි තැන්. වක්‍රතා අරය නෙමෙයි වක්‍ර ගතිය වැඩි තැන්වල උල් වගේ තැන්වල වැඩිපුර ආරෝපණ රැඳෙනවා කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ ඇසුරින්. තියරි නෝට් එකේ ඒක ඔප්පු කිරීමත් ඇති. හැබැයි මේක මතක තියාගන්න. හරි. විද්‍යුත් ශාස්ත්‍රවල පොතේ හැටියට මම කරන්න ඕන ධාරිතාව ධාරිත්‍ර කියලා කොටසක්. හැබැයි අපි ඒක තියරි ක්ලාස් එකේ රිවිෂන් ක්ලාස් එකේ දැන් සති දෙකකට කලින් කරේ. සති දෙකකට තුනකට කලින් කරේ. කාට හරි ඕන නම් අන්න ඒක YouTube live එකක් ඇති ධාරිතාව හා ධාරිත්‍රක කියලා. ඉතින් සති දෙක තුනකට කලින් කරපු එක මම මෙතන ආයෙ කරන එක ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතර කවුරු අලුතෙන්ම බලන කෙනෙක් ඉන්නවා නම් ධාරිතාව ධාරිත්‍රක අන්න සති දෙකකට කලින් කරපු වීඩියෝ එක ඇති. ධාරිතාව ධාරිත්‍රක මම මෙතන විද්‍යුත් ශාස්ත්‍රය යටතේ මතක් කරන්න යන්නේ නැහැ හේතුව සති දෙකකට කලින් කරපු නිසා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න විද්‍යුත් ශාස්ත්‍රවලදී මට කතා කරන්න තිබ්බ ටික විද්‍යුත් ශාස්ත්‍ර 90%කට එහා මම මෙතනදී මතක් කරා.